හොඳයි. මේ අවුරුද්දේ අන්තිම පෝයනේ. සාමාන්‍යයෙන් මේ වගේ පෝයක වෙනදට සාකච්ඡා කරන්නේ කොහොමද එන අවුරුද්ද ප්ලෑන් කරන්නේ. පරණ ඒවා අමතක කරලා කොහොමද අලුත් දේවල් කරන්නේ. කොහොමද අලුත් වෙන්නේ. අපිට සේරම අමතක කරලා ඛේද වාචකයක් ගැන කතා කරන්න වීමම ඛේද වාචකයක්. තුම්මුපුර 15ක් පුන් බොහෝ දිනේදී අපි සියලු දෙනා ප්‍රාර්ථනා කරන්න ඕන මේ සිරස ටීවී තුලින් ලෝකෙටම තථාගතයන් වහන්සේගේ පණිවිඩය අරගෙන ගිහිල්ලා මිනිස්සුන්ගේ තැලිලා පොඩි වෙලා නායට අහුවෙච්ච මේ සිත් සතන් සුවපත් කරන්න මේ දරණ ව්‍යායාමයේ ආනුභාවයෙන් මියගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා. සුජීවත්ව ඉන්න සියලු දෙනාට ආයුර ආරෝග්‍ය භාවය ලැබේවා. අපේ ලංකාදීපේ ඉක්මනින් මේ ව්‍යසනයෙන් මිදේවා මගේ ප්‍රමුඛම ප්‍රාර්ථනාව. එතකොට ඔබතුමා මගෙන් ඇහුවේ අතීතය ගැන හිතන්නත් බෑ අනාගතය ගැන හිතන්නත් බෑ. අපි අමුතුනේ දැන් මේ වෙන අපි කොහොමත් මිනිස්සු කියන කොටස අතීතය ගැන හිතමින් අනාගතය ප්ලෑන් කරලා ඉන්න කොටසකට තමයි මේ සිද්ධිය මෙහෙම සිද්ධ වෙන්නේ. ඒක අහම්බෙන් සිද්ධ වෙලා තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ හරි අපූර්වට දේශනා කරනවා. දැන් අද දවස පුරාම අපි දේශනා කරේ මේ කාරණේ. අර බුදුහාමුදුරුවෝ ගන්නන් අහලත් මං හිතා. අතීතං නානුසෝචන්තිනේ අපජප්පන්ති නාගතම් පච්චුප්පන්නේන යාපෙන්. භාග්‍යවතුන් වහන්සේ කියනවා අතීතය ගැන ශෝක කරන්න එපාලු. අතීතේ හිරකාරයෙක් වෙන්නත් එපාලු. මිනිස්සු ජීවිතේ වැඩිපුරම 50% අපි අපේ ජීවිතේ ඔට්ටු වෙන්නේ වර්තමානෙත් එක්කද අතීතෙත් එක්කද? වර්තමානෙත්. මිනිස්සුන්ගේ ඉතුරු 50%ම මිනිස්සු දැන් පශ්චත්තාප වෙනවා නම් පශ්චත්තාප වෙන්නේ ජීවිතේ අතීතේ මතක් කරලාද වර්තමානේ මතක් කරලාද? මිනිස්සු කවදා හරි මේ කියන කොටත් ඔයත්තන්ට බොහෝ දේවල් මතක් වෙනවා. මිනිස්සු අපරාධ කියලා කියන්නේම වර්තමානයේද අතීතයටද? අපරාධේ මම මේක කරේ. අපි අපේ ගත්ත සමහර තීරණ ගැන පසුතැවෙන්නේ. බොහෝ දේවල් අතීතේ අපි කරපුවා මත තමයි වර්තමානයේ තුල විඳවන්නේ. ඒක හරියට වාහනේ යනකොට සයිඩ් කන්නඩිය කියන්නේ මොකද්ද? අතීතේ. ඒක චුට්ටක් අපි සයිඩ් කන්නඩිය බල දිගටම යන්නේ. මේ ඉස්සරහෙන් තමයි බලන්නේ. සයිඩ් කන්නඩිය බලනවා ඉස්සරහ අනතුරක් නොවෙන්න. සයිඩ් කන්නඩිය බලමු ටික. මොකේද? මේක බලමු ආ ඉස්සරහට අනතුරක් නොවෙන්න. ඒක බලන්නේ. පාඩමක් ඉගෙන ගන්න ඕනේ. අපිට යුද්ධය අපි හැදුනද? අපි එතනින් හැදුනා නම් මොකටද 17 වතාවක් 16 වතාවක් IMF එකට යන්නේ? ඊට පස්සේ සුනාමිය ආවා. අපි නැගිට්ටේ නේ. පාස්කු බෝම්බේ පත් වුණා. අපි පාඩම් ඉගෙන ගත්තේ නේ. ඊට පස්සේ මොකක්ද ආවේ? වසංගතය. කොවිඩ් දුවදුර වසංගතය ආවා. බොහොම ඉක්මනින් අපි මේවා අමතක කරනවා. ඔබතුමාගේ ප්‍රශ්නේ උනේ අතීතේ අනාගතේ ගැන මිනිස්සු හිතා ඉන්නකොට මේ වගේ දෙයක් වුණාම ඒක කොහොමද දරා ගන්න? ඔකට හොඳ ජනශ්‍රුතිය පොඩි කතන්දරයක් තියෙනවා මම කියලාම පටන් ගන්නවා. එක මිනිස්සෙක් සත්ව ගොවිපොළක වැඩට ගන්න හදනවා. ගොවිපොළේ අයිතිකාරයා දැන් ඉන්ටර්වයුව කරනවා. අහනවා තමුසේ වහිනකොට මොකද කරන්නේ?
බුදිය ගන්නවා කියනවා. හා කියලා ගන්නවා. දවසක් ඇත්තටම ගොවිපොලේ වහිනවා. එතකොට අයිතිකාරයා ගිහින් බලුවා දැන් මේ වහින වෙලාවේ මොකද කරන්න කියලා. බලනකොට ඇත්තටම බුදි. අයිතිකාරයාට ටිකක් කේන්තිත් ආවා. අයිතිකාරයා ගියා සත්තු දිහාට. කුකුල්ලු ටික ගානට කූඩුවට දාලා, ඌරු ටික ලස්සනට කූඩුවට දාලා, සත්තු සේරම අදාළ තැන් වලින් નિયમિત පරිදි ස්ථානගත කරලා මොනසැනේදී මේ පැහැදිලිද ඇත්තන්ට මං කියන කාරණේ. ඒක දැන් මේ වහිනකොට මේක කරන්න කියනව නෙමෙයි මම. හිතා ගන්න කියලා කියනවා නෙවෙයි. මේ නමුත් මේ මිනිස්සයා කියනවා මට මේක වහිනකොට මේක කරන්න බෑ. මිනිස්සු මතක තියාගන්න ඕනේ. ඒක අපි හිතාගෙන ඉන්න දේවල් වෙනවා හරි අඩුයි. මේකේ මොකද්ද වෙන්නේ කියලා අපිට සුභා දහමට නොවන අවනත මේ ලෝකෙ කිසිම දෙයක් නැහැ. ඒකට අපිට මුණ දෙන්න සිද්ධ වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ අතීතං නානු සෝචන්ති නප්ප ජප්පන්ති නාන අනාගතය ගැන අපිට පුළුවන් ද ලොකුවට තක්සේරු කරන්න. මේ ව්‍යසනය මේ ඛේදවාචකය සිද්ධ වුණේ මිනිස්සු අනාගතේ අතීතේ ජීවත් වෙවි ඉන්නකොට. උන්වහන්සේ දේශනා කරන්නේ මේ වර්තමානයේ තුල ජීවත් වෙන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන අර මේ මොහොත තුල කටයුතු කරන්න. මේ මොහොත තුල කටයුතු කරන්න පුරුදුනොත් එහෙම ඇත්තටම ප්‍රශ්න අඩුයි. අපි දැන් ඉඳගෙන මේ සාකච්ඡාවනේ. දැන් මොකුත් ප්‍රශ්නයක් තියෙනවද? ඒ වුණාට මේකෙන් තෘප්තියක් ලබනවද? ඒ මොහොත තුලින් තෘප්තිය ලබන්න උත්සාහ කරා. ආධ්‍යාත්මික ශික්ෂණය කියන එක ඒ අවස්ථාවේදී ලබා ගන්න බලන්න. අපි අර හැම වෙලේම පොර කන්නේ අර ගොනාගේ ඉස්සරහින් බඳිනවනේ. දැකලා ඇති අර හොඳ පුන්නක්කු කැටිය. ගොනා දුවන්නේ මොකේද? පුන්නක්කු. කවදාවත් කන්න පුළුවන්. ගොනත් එක්කම පුන්නක්කු කැටිය ඉස්සරහට යනවා. අපි හැල්මේ දුවනවනේ. අපි රැවටිලා ඉවරයි. කවද්ද අපිට අපි ජීවිතේ සැනසීමෙන් හිටිය දවසක් තියෙනවා. උදාහරණයක් විදිහට දැන් ඔය කියන්න බලන්න හාමුදුරනේ මෙන්න මේ දේෙන් පස්සේ මට ඇති වුණා කියලා දවසක් තියෙනවා. මේ දේ ලබා ගත්තට පස්සේ දැන් මට ඇති මම දැන් සැනසීමෙන් මම සතුටින් කියලා ඉරක් ගහලා ජීවිතේ කොතනකවත් අපේ රාමුවක් තියනවද? පුරුදු වෙන්න. සතුටින් ඉන්න නම් කාරණා තියෙනවා. අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. ආශාවන් ඉෂ්ට කරන්න උත්සාහ කරන්න එපා. අවශ්‍යතාවයයි ආශාවයි දෙකක් කියලා වහන්සේ. දෙකක්. කවදාවත් ආශාවන් කියන ඒවා කෙලවරක් වෙනවද? අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න පුළුවන්. හොඳට බලන්න. මෙතෙක් සතුටින් ඉන්න බැරි ඇයි? අපේ අවශ්‍යතා සමහර විට සම්පූර්ණයි. ඒක අවශ්‍යතාවයේ සම්පූර්ණ වෙච්ච ගමන් අපිට ඒක මදි වෙනවා. අවශ්‍යතාවයේ පූර්ණ වෙච්ච ගමන් අර බලන්න වාහනයක් ගන්න තියෙන ආශාව අරගෙන සතියක් පදිනකොට මොකද වෙන්නේ? ඒ ආශාව තවදුරටත් ඒක අලුත් වෙනවනේ. සාමාන්‍ය. ඒක සාමාන්‍ය වෙනවා. දැන් කියන්න බලන්න කවද්ද ඔක ඉවර කරන්න පුළුවන් වෙන්නේ. ලෝක ප්‍රකට මම මේ ව්‍යාපාර ශාස්ත්‍රය ඉහළට යන්න එපා කියලා කියනව නෙමෙයි.
අපි හිතමු කෝටි 10ක විතර වාහනයක් පදිනවා කියලා. හෙට આવොත් එහෙම තව එකක් ඊට වඩා රුපියලක් වැඩි මොකද කරන්නේ? අනිවාර්යෙන් ගන්නවා. කවද්දෝ ඉවර වෙන්නේ. ජීවිතේ පුරුදු වෙන්න අවශ්‍යතා සම්පූර්ණ කරගන්න තව වැදගත් කාරණයක් තියෙනවා. මිනිස්සු බහුතරයක් දෙනා සැප සතුට තීරණය කරන්නේ දැන් ඔය ව්‍යසනයක් වෙනකම් අපි ඔබ දන්නේ නැහැ. මිනිස්සු බහුතරයක් දෙනා සැප සතුට තීරණය කරන්නේ පින්නතුනේ අපි මතද අනුන් මතද? අපේ සැප සතුට කියන්නේ අනිවාර්යෙන්ම අපි දැනට කරගෙන ඉන්නේ අනුන්ගේ මත. ඔය ඒක බොහොම හරි. හැම එකක්ම අපි කවද්ද අපි ගැන හිතලා සතුටු වෙන්නේ? අපි හරි සතුටුයි අපේ දේවල් අනුන් දැක්කොත් එහෙම. උදාහරණයක් විදිහට දැන් නේ අපි පළඳින රත්තරන් ආභරණ කියමු. ඇත්තටම දාන්නේ කාට බෙන්ද? තවත් කෙනෙක්ට බේන්න. ගෙවල් වල ඉන්නකොට ඔය තියෙන චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරාමු සේරම එල්ලගෙන ඉන්නවද? ඒ කොහේ හරි තැනක හංගල. හංගලදී කවදාවත් අපි අපේ ලස්සනක් බලලා තියෙනවද? අපි ලස්සන වෙන කාට හරි පෙන්නනවා. කවුරු හරි දැක්කොත් තමයි අපි සතුටු වෙන්නේ. නොදැක්කොත් ඇයි අපිට සතුටු වෙන්න බැරි? භෞතිකයේ තුලත් එහෙමයි ආධ්‍යාත්මයේ තුලත් එහෙමයි. භෞතිකය නම් අපිට කියලා හොරගන්න දෙයක් නැහැ. ඔය දැන් මෙතනින් අම්මලාගෙන් තාත්තලාගෙන් අහුවොත් එහෙම. ඒ ගෙවල් දොරවල් හැදුවේ කියලා කාටද? දරුවා. අපිට නම් ඕන එකක් නේ කියලා. දරුවන්ට ගයක් තියෙනවා. දරුවන්ට තනක් තියෙන්න ඕන කියලා නේ කරන්නේ. අදටත් නේ ඔබතුමල් ළඟ ඉඳන් ඔය නැහෙන්නේ ගැහෙන්නේ. අපි ගමේ විදිහට කියනවා නම් කාට කණ්ඩ දොට්ටු වෙන්නේ. සමහර අම්මලා තාත්තලා කියනවානේ අර මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් කැප කරනවා. යුතුයකම ඉෂ්ට කරන්න ඕනේ. ඒකේ තර්කයක් නැහැ, ඒකේ වාදයක් විවාදයක් නැහැ. කවද්දෝක ඉවර වෙන්නේ. අපි හම්බෙන්නේ කවද්ද? සමහර විට මරණය වෙනකන් ඒක අපි ළඟට අරගෙන නැහැ අපේ හම්. බොහොම හොඳ මුණපුරගයක්. මරණයේදී තමා මිනිස්සුන්ට තේරෙන්නේ මම මට මොනවාද කරගත්තේ කියලා. මිනිස්සු වැඩිපුරම ඇත්තටම මිනිස්සු වෛර කරන්නේ කාටද? අපිට වෛර කරගෙන තියනවද කවදාවත්? ලෙඩක් වෙන්න බෑ. මිනිස්සු සියදිවි හානි කරගන්න. මිනිස්සු ඇත්තටම ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අපිට ඊර්ෂ්‍යා කරනවා. මොකටද අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ? අවසානයේ මරණකොට අනිත් පැත්ත මේ පැත්ත පේනකොට විඳවන්න ඕනේ අනුන්ද අපිද? මොකද කාටවත් කරලා ඒ ප්‍රතිඵලය අපි භුක්ති විඳින්නේ. පැහැදිලිද මම කියන්නේ? මරණ මොහොතේ ඒක තේරෙනකොට කාලය ගිහිල්ලා ඉවරයි. කාලය ගිහිල්ලා ඉවරයි. මිනිස්සු අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ හරියට. ඔය කටවචන පරිස්සම් කර ගන්න ඕනේ කියලා. ඇත්තටම ශික්ෂා පදවල එන පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදිය. මේ කය වචනේ මිනිස්සුන්ගේ අසංවර වෙන්නෙම කාගේ හැසිරීම මතද? අපි කවදාවත් අපිට මොනහරපෙන් බඳ ගන්නවද? කාටද බන්නේ? තවත් කෙනෙක්. මොකටද යනුන්ට මොනහරපෙන් බන්නේ? පව් පිරෙන්නේ කාටද? අපි මොකටද ඉතින් අනුන්ට මොනහරපෙන් බැලලා අපි පව් පුරව ගන්න? සරල කාරණාවක් තියෙන නේද? මොකද්ද මේකේ තියෙන ගැඹුර? තේරුම් ගන්න බැරි තැනක් කොතන හරි තියෙනවා. එක අවදාවත් අනුන් මත ආධ්‍යාත්මික කෙලස ගන්න එපා. තරහව ඇති වෙන්නේ දැන් ඔය අද
දකින්නත් ඇතිනේ මම අසනීප වෙලා රෝහල් ගත කරලා කියලා. මම අහන්න තියපු කාරණයක් අපේ අම්මා. ඒ කියන්නේ අපිත් එහෙනම් අද වැඩසටහන නැද්ද කියලා අපිත් කතා වුණා. එතකොට මොකටද අනුන්ගෙන් හොයන්නේ? මොකටද බීතිය ඇති කරවන්නේ? මෙහෙට ධර්ම දේශනා තියෙන පින්නතු ඊට වඩා බය වෙලා. මේ ජීවිතේ වැඩිපුරම දැන් අර සමාජ මාධ්‍ය ගැනත් සාකච්ඡා කරනවානේ හරියටනේ. ඕකේ වැඩිපුරම කරන්නේ මොකද්ද? තව කෙනෙක්ට බලින්නේ. මේක වේදිකාවක් කරගන්නවා අනේක විවේචනය කරන්නනේ. ක්වොලිටි එකක් තියෙන මිනිස්සෙකුට එහෙම කරන්න බෑ. මම උතෙන්ටම පොඩි දෙයක් අහන්නම් අපේ හැමදෙරුවෝ. සමාජ මාධ්‍ය කියන තැනට ආපු නිසා පහුගිය කාලේ පුරා සමාජ මාධ්‍ය දැක්කට පස්සේ ඔබ වහන්සේට ආපු දේවල් බොහොමයක් තිබුණා. අද දවසේ සිද්ධ වෙච්ච සිදුවීමත් ඒ අතර තව එකක්. සාමාන්‍ය කෙනෙක්ට ඔබ වහන්සේ ඔක දරාගනි. ඔබ වහන්සේ මේ ධර්ම කාරණා ටික දන්නවා ඒ සියල්ල දන්න නිසා ඔබ වහන්සේ ඔක බොහොම අපූර්වවට දරාගනි ප්‍රශ්නයක් කරගන්න නැතුව. හැබැයි සාමාන්‍ය ධර්ම කෙනෙක්ට ඔය වගේ සමාජයෙන් විශාල රැල්ලක් හැදිලා ආවොත් ඔක දරාගන්න ටිකක් අමාරු වෙනවා. ඒ වගේ වෙලාවක අපි කොහොමද අපේ මනස මෙහෙව ගන්න? බොහොම හොඳයි සහ අපූර්වයි. මට කියපින්ද එක කියලාම ඉන්නවා. පුදුම විදිහටනේ අවලාද නගනවා දොස් පරොස් කියනවා විවේචනය කරනවා. අර එක මිනිස්සේ ගමනක් යනකොට තමලා මම මේ සියලු දෙනාටම කියන්නේ සැලෙන්න නම් එපා. භික්ෂුන් වහන්සේලා කියන්නේ මේ සුණා පරන්තයට ගියපු පරපුරේ උදවියනේ ඊට වඩා කොහෙද දිවසන්න පුරුදු කරේ. මේ ශාක්‍ය පුත්‍රයෝ මේ අරහත් ධජය දරා ගන්න සංසාරේ කොච්චර පින් කරලා ඇද්ද? කවුරු හරි අපි යනකොට අපි හිතමු කොය මොකකින් හරි දමලා ගැහුවා කියලා. එල්ල බලනකොට ඒක පොල් කොම්බයක්. පොල් කොම්බයක්. මොකටද? මිනිස්සුන්ගේ අර තියෙන පෞරුෂයේ තියෙන හීනභාවය තමයි ඒ වගේ පේන්නේ. අවදාවත් පෞරුෂයක් තියෙන මිනිස්සෙකුට ඕවා කරන්න බෑ. ක්වොලිටි එකක් තියෙන මිනිස්සෙකුට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුව ජීවත් වෙන අපි දන්නා සමහර භික්ෂුන් වහන්සේලා මේවට මැදි වෙනවා. මම උන්වහන්සේලාට බොහොම කරුණාවෙන් කියන සමාජ මාධ්‍ය තුලින් වෛරය නම් ප්‍රදර්ශනය කරන්න එපා. ඒක බරපතල අකුසලයක්. මේ බුදුහාමුදුරුවෝ ඉගැන්වුවේ අහලත් ඇති අක්කොච්චි මං අවදි මං අජිනි මං අබාසි යහාසි අසවලා මට බැන්න ගැහුවා පහර දුන්නා. බුදුහාමුදුරුවෝ මොකක්ද ඉගැන්වුවේ? කවදාවත් වෛර කරන්න යන්න එපා. ගහන්න පහර දෙන්න වෛරය උත්පාදනය කරන්න සුදුසු ආත්මයක් තමයි මනුෂ්‍ය ආත්ම භාවය. ඕක නැති කරන්නත් පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් මොකද්ද තෝරගන්න? මම යෝජනා කරනවා නැති කරන වැඩේ හෙට පටන් ගමු. පොඩි ප්‍රශ්නයක් අහන්න. ඔය මේක හරි වැදගත් මේ දරුවන්ට අපේ අම්මලාට තාත්තලාට මේක බලාගෙන ඉන්න ලෝකෙම බුදුන බුදු සියලු දෙනාට වෛරක්කාරයොන්ට වෛරය පිරිමහ ගන්න පුළුවන් වෙන්නේ ළඟින් ඉපදුනහම දෑතින් ඉපදුනහම ළඟට වෙලා හිටියා. පැහැදිලිද ඇත්තට? වෛරක්කාරයෝ වෛරය පිරිමහන්න ළඟටම එනවා. ඒක සමහර විට කසාද වෙන්න නැද්ද? ප්‍රේම සම්බන්ධතාවය වෙන්නත් අපූර්වට. එතකොට අර සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට මම
කියන විදිහටම කියන්නේ. ඔය කියන්නේ නැද්ද තොපි අපේ හතුරුද කොහෙද කියලා. මේ හතුරු එන්න පුළුවන්. දැන් අපි කරන්න ඕන අපි දැන් හොඳටම දන්නවා අපිට අවලාද නගන්න නින්දා කරන්නේ මේ පෙර සංසාරේ අපේ වෛරක්කාරයෝ. එතකොට වැඩිපුරම අපිට අපි රිද්දලා තියෙන අපේ ළඟින් හිටු මිනිස්සුද ඈතින් හිටු මිනිස්සුද? අදටත් රිද්දන්නේ කවුද? ඔය දැන් ළඟ ඉන්න සේරම හතුරු වෛරක්කාරයෝ නෙමෙයි හොඳේ. රිද්දනවා කියලා කියන්නේම ළඟ ඉන්න කෙනා අපිව රිද්දන්න අපිට ඇති වෙන්නේ ඒ කෙනා ගැන වෛරයක්ද මෛත්‍රියක්ද? සාමාන්‍ය හිතකට වෛරයක් ඇති. සාමාන්‍ය හිතකට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්නේ සබ්බේ පුතුජන උම්මත්තකා සියලු පෘථග්ජනයෝ උමතුවෙන් ඉන්නේ. එතකොට ඒ උම්මතු මේ පෘථග්ජන අපිට මේක දරා ගන්න බෑ. අපේ හිතේ නිතැතින් වෛරය ඇති වෙන්නේ. සමහර විට ඔය වෛරය පිරිමහන්නේ කොහොමද? අර කවදාවත් වෛර කරන්න එපා. මැරෙන්න කලින් මේක අයින් කරලා මැරෙන්න. තරහෙන් නම් මැරෙන්න එපා කිසි කෙනෙක් එක්ක. කාලියක් කිනේගේ කතාව අපි එදා අහලා තිබ්බට දැක්කදර පහුගිය දවස්වල පොඩි එකාගේ බෙල්ල කපලා මරලා තිබ්බා. කවුද මරලා තිබ්බේ? අම්මා. කොල්ලට අවුරුදු 5ක් හරි පොඩි දරුවා. තමන්ගේ දරුවාගේ බෙල්ල කපලා අම්මා බෙල්ල වල දාගත්තා. මිනිස්සු කියනවා නේද ඔය අර මරාගෙන මැරෙනවා කියලා. මතක තියාගන්න පුතේ අපි කියන හැම වචනයකටම වග කියන්න වෙනවා. අපි කරන හැම දෙයකටම වග කියන්න වෙනවා. ඒ නිසා වෛරය ඇති කරන්නත් පුළුවන් මිනිසත් භවය තුළ. වෛරය නැති කරන්නත් පුළුවන් මනුෂ්‍ය භාවය තුළ. තෝරගන්න වෛරය නැති කරන එක. මට ඕන තරම් කියනවා ඔය මට බනින්න බැනු. මට කියනවා මම කුඩු විකුණනවා. මම මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කාරයෙක්. ඉතින් මේ අපේ නීතිඥ මහත්තයෙක් මට කියනවා හාමුදුරුවනේ මම යන්නම් දෙන්න. පොඩි වැඩක් නේ තියෙන්නේ. ඔය වට උත්තර බඳින්න ගියොත් ඔය පොල් කොම්බ දිහා බල බල ඉන්න ගියොත් මොකද වෙන්නේ? සාසනික කාර්ය කරගන්න බැරි වෙනවා. මේ යන ගමන මගේ අඩාල වෙනවා. වෛරයක් ඇති වෙනවා. තවත් ඒ මනුස්සයාට මම ගැන කේන්ති ඇති වෙනවා. පුරුදු වෙන්න. බෑ භාග්‍යවතුන් වහන්සේ තනක දේශනා කරනවා අර පෙනෙත් ටිකක් උප්පන්න ඕනේ. නැත්තම් ධර්මිටි වලට ගන්නවනේ. ගැරන්ටි කියලා හිත. ගැරන්ටි කියලා හිතාගෙන. තාම පෙනේ පුප්පන්න කාලේ ආවේ නැහැ. කවදාවත් වෛරයක් නැති කරගන්නේ නැහැ. මම ඒ සියලු දෙනාට මේ පොදුවේ කියන්නේ. එහෙම කම්පා වෙන්නේ නැහැ. එහෙම හෙලවෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පුරුදු කරලා තියෙන භික්ෂුන් වහන්සේලාට. උන්වහන්සේගේ ජීවිතේ පුරාවටම ඉගැන්වුවේ සිව්වණක් පිරිසම මේක දැනගන්න ඕන. මේ මිනිස්සු කොහොමත් වන්දිනාත් දෙකෙන්මනේ බෙල්ල මෙරිකන්. අපූර්වට මේ හොඳ කිය ඉඳලා අනිත් පැත්තට මොකද කරන්නේ? දරුවන්ට ඔබතුමන්ලට ඔබතුමියන්ලට අපේ අම්මලාට තාත්තලාට ඕන තරම් අත්දැකීම් ලැබෙනවා. මම මේ දේශනා කරනවට කල්පනා කරන්න. අපි ගැන හොඳක් නොකියපු කෙනෙක් කවදාවත් අපි විවේචනය නොකර ඉඳලා තියෙනවද? නේ මිනිස්සු ප්‍රශංසා කරනවා. ඒ වගේම නින්දාත් කරනවා. එලෙසම අනිත් පැත්තට නින්දා කරනවා.
මතනේ ගැන ගොඩක් දේවල් කතා බහ කරන්න තියෙනවා අටලෝ දහම කම්පා නොවන්න කියලා අපිට පොඩි කාලේ ඉඳන් උගන්වන්නේ ඒක නිසා වෙන්නට ඇති. බුද්ධ දර්ශනේ නමික්ෂා අපිත් එක්ක ඉන්නවා අපේ කරෝඩියෝ ටිකක් ප්‍රශ්න ටිකක් තරුණිය නියෝජනය කරන පිරිසක් අහන්න. ඔව් ඔවුන් ප්‍රශ්න ගොඩක් සමගින් ඒ වගේම සමාජ මාධ්‍ය තුලිනුත් අපිට මේ වෙදි ප්‍රශ්න ගොඩක් යොමු කරලා තියෙනවා අපිත් එක්ක Facebook අපගේ Facebook පිටුව සමගින් සජීවීව එකතු වෙලා ඉන්න පිරිස සහ අපි පෝස්ට් එකක් වශයෙන් උත් ෂෙයා කරලා තිබ්බ ඒ සඳහා ප්‍රශ්න යොමු කරපු අයගේ ප්‍රශ්න අපි යොමු කරන්නට සූදානම්. අපි ප්‍රථමයෙන් යොමු වෙමු ස්වාමීන් වහන්සේ කෙනෙක් අහනවා දැන් අපි මේ දවස්වල සෝෂල් මීඩියා වල විශේෂයෙන්ම TikTok වලට වගේ ගියොත් අපි දකින්නේ ගොඩක් අය දාලා තියෙනවා ඔවුන් වෙහෙස මහන්සි වෙලා හදපු ගෙවල් ඔවුන් වසර ගණනාවක් ඔවුන්ගේ ශ්‍රමය යොදවලා ගොඩනගපු ඒ බිස්නස් එක තමන්ගේ ආදරණියන් නැති වෙලා තියෙන මේ ව්‍යසනයත් එක්ක. ඒ කියන්නේ වසර ගණනාවක ඔවුන්ගේ හීන ඒ ශ්‍රණයකින් නැති වෙලා ගිහින් තියෙන බවක් තමයි අපි ගොඩක් දකින්නේ. එතකොට ඒකත් එක්ක කෙනෙක් අහනවා සුපුන් රාජපක්ෂ අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා අපේ හාමුදුරුවනේ අනාගතය ප්ලෑන් කරන එක වරදක්ද? ඒක තේරුමක් නැති වැඩක්ද කියලා. අතිශය කලකිරීමටත් අසරණ භාවයටත් පත් වෙලා කියලා එකෙන්ම පැහැදිලි. බොහොම කනගාටුයි. මිනිස්සෙකුට අරමුණක් තියෙන්න ඕනේ. ඉලක්කයක් තියෙන්න ඕනේ. හැබැයි මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා කියන එක දැනගෙන ඉන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ අර දේශනා කරන්නේ පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති අත්තාහි අත්තනෝ නත්ති. අපිට ධනෙ තියෙනවා, අපිට දරුවෝ ඉන්නවා, දේපල තියෙනවා. මේ හැම එකකින්ම මිනිස්සු උදම් මනාන හිටියට මොකද ඔය අපිට අපිවත් නැති වෙනවනේ. උදාහරණයක් විදිහට දැන් අද ඇවිදගෙන ආවට සමහර විට කවුද දන්නේ තව ටික කාලයකින් දෙන්නෙක්ගේ වාරුවෙන් මෙතෙන්ට එන්න වෙයිද කියලා. අපි හැම එකක්ම කරන්නේ මේ කරජකේ මේ මාංශකේ නඩත්තු කරන්න මේකේ සුඛ විහරණය වෙනුවෙන්. මේක අබල දුබල වුණාට පස්සේ ඔය අවශ්‍යතාවයන් නැතු වෙනවා. ඔය උමනාවන් ටික නැති වෙලා යනවා. දැන් ඒ සුපුන් රාජපක්ෂනේ අහලා තියෙන්නේ අනාගතේ ප්ලෑන් කරන එක වරදක්ද? හොඳට ප්ලෑන් කරන්න. ප්ලෑන් කරනකොට අනිත් පැත්තෙන් හිතා ගන්න ඕනේ මේ බුදුවරු දේශනා කරනවානේ මේ ලෝකේ මොකක්ද తాවකාලික නැත්තේ. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. ඒ ප්ලෑන් කරන එකත් తాවකාලික. සියල්ල తాවකාලිකයි. එක ක්ෂණයකින් මේවා බිඳ වැටෙනවා. උපතත් එක්කම සෑම දෙයකම හට ගැනීමත් එක්කම පැවතීම තියෙනවා, පැවතීමත් එක්කමයි නැතිවීම තියෙනවා. ඔය අතර පරතරයක් නැහැ, ගැප් එකක් නැහැ. මේ තුනම කාරණා තුනම එකටමයි සිද්ධ වෙන්නේ. මෙහෙම කියනකොට කාට හරි හිතෙන්න පුළුවන් ඔය දහම්දුරනේ එතකොට නිවන ප්‍රාර්ථනා කරගෙන කරන ඒවත් අසාර්ථකද? ඒ වගේම තව කෙනෙකුට කියන්න පුළුවන් හාමුදුරුවෝ නෙගටිව් කතාවක් මේ කියන්නේ. ඔය අපි ආධ්‍යාත්මය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ප්‍රශ්නේ භෞතිකයත් එක්ක නෙවෙයි තියෙන්නේ. මෙතන කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? අපරාධේ මගේ හිත වෙනස් වුණා කියලා කාටවත් ප්‍රශ්නයක් තියෙනවද? නෑ. මේ තියෙන්නේ අපේ තිබ්බ මගේ කියලා තිබ්බ දේවල් වෙනස් වීමේ දුක දරා ගන්න බැරිකම. භාග්‍යවතුන් වහන්සේ ඔකට පැහැදිලි කරන්නේ අපේ බිරිඳ වෙනස් වෙන්නේ නැද්ද? දරුවෝ වෙනස් වෙන්නේ නැද්ද? අම්මා තාත්තා වෙනස් වෙන්නේ නැද්ද? යාළුවෝ වෙනස් වෙන්නේ නැද්ද? මට කියන්න මේ ලෝකේ මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ?
අපි වෙනස් වෙන්නේ නැද්ද? අපිත් වෙනස් වෙනවා. ඒ නිසා මේ වෙනස් වීම දරා ගන්නත් වෙනස් වෙනවා කියලා දැනගන්නත් පුරුදු වෙන්න. සියල්ල හැරදා යා යුතුයි. සබ්බම් පහය ගමනීයම්. එහෙම ප්‍රශ්නයක් වෙච්ච කෙනෙක් හම්දුරනේ සමහර විට මේ වෙනකොට මේ කතාව බලාගෙන ඉන්නවා ඇති. සමහර විට ප්‍රශ්නයක් ඇති වෙයි හම්දුරනේ මේක මං ආපහු පටන් ගන්නෙ කොතනින්ද? අපිට ධර්මානුකූල උත්තරයක් මේ පැත්තෙන් ගන්න පුළුවන් නම් ඔබතුමා මයෙන් අහන්නේ මේ නැති වෙච්ච අය ඇති කරගන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ වග්ගපජ්ජ සූත්‍ර දේශනාව තුල හරි අපූර්වට පැහැදිලි කරනවා. මේ උත්හාන සම්පදා මිනිස්සුන්ට තියෙන්න ඕන හොඳ උත්සාහ සම්පත්තිය. ඒක කායිකව වගේ මේක මානසිකව තියෙන්නත් ඕනේ. මිනිස්සුන්ට තියෙන්න ඕන අභියෝගවලට මුහුණ දීමේ හැකියාව. දැන් මේ සියල්ල නැති වුණාට පස්සේ කොහොමද නැගිටින්නේ? දැන් උදාහරණයක් විදිහට කාරණා දෙකක් තියෙනවා. මම එකක් පැහැදිලි කරන්න. මිනිස්සුන්ගේ පවුල කියන්නේ සංස්කෘතිය. අපි හැම කෙනෙක්ම වැඩ කරන්නේ පවුල වෙනුවෙන්. මම හිතන්නේ කවුරුවත් ඉන්නවා මේ මට කණ්ඩ මගේ දේවල් වෙනුවෙන් කටයුතු කරන. පොදු සාමූහික මිනිස්සු කොහොමත් එහෙමනේ. සාමූහික අරමුණක් වෙනුවෙන් කටයුතු කරන පිරිස. ගෙදරයි බිරිඳයි දරුවෝයි සේරම යට වුණාට පස්සේ මගෙන් ඇහුවොත් ඒ මහාමුදුරනේ මොකටද ඔය උට්ටාන වීරිය මට කියලා. මොකද කරන්නේ? එයාට සාපේක්ෂව ඒක හරි. ඒ පුද්ගලයාට සාපේක්ෂව ඒක හරි. නමුත් අපි මිනිස්සු වෙලා මේ සංසාරේ බොහොම කාලෙකින් උපදින්නේ. ඉපදුනාම උට්ටාන වීරිය කියන එක තියෙන්නේ මේ වගේ තැන්වලට. මිනිස්සුන්ගේ දැඩි ආයාසයේ තියෙන්න ඕනේ මේ වගේ තැන්වලට. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඔය අනනපත්ත කම්ම සූත්‍ර දේශනාවන් තුල සල්ලි ඇත්තෙම නැත්තම් මොකද කරන්න ඕනේ? ටිකක් උදේ නැගිටින්නලු. ඔය උදේ නැගිටිනවා කියනකොටම මට මතක් වෙන්නේ අපේ තරුණයෝ. ඔය පාන්දර මේ හරි ඛේදවාචකයක් මේ නායකයාට හපන් මේ ඛේදවාචකේ. හරියට ඔය පොඩියෝ අපේ ළමයි මොනවාද අර ගේම් ගහනවනේ මොනවාද ඒවට කියන්නේ? වීඩියෝ ගේම්. මේක අබ්බැහි වෙලා ඉන්නේ. සමහර දෙමව්පියෝ බයයි ජංගම දුරකථන ඉල්ල ගන්න. ඇයි? කේන්ති යනවා. ඒක කෙලවර සමහරට දැක්කද අර ෆෝන් එක ඉල්ල ගත්ත කියලා බෙල් වල දාගෙන ඕන තරම්. වයස බලනකොට අවුරුදු 12යි 13යි. එතකොට පාන්දර 2-3 වෙනකන් අපේ තරුණයෝ මොකද කරන්නේ? අර ඔය තියෙන ලුණු කපනවා යකඩ වක් කරනවා ඕනේ බලන්න. ඒකල පහවදා උදේ 10ට විතර තමයි නැගිටින්නේ. අය මොන උට්ටාන වීරියක්ද? මොන ධෛර්යයක්ද? අපුරුට උදේ 10ට විතර නැගිටලා අහනවා මෙව දුවෙලා තියෙන්නේ කියලා. මෙහෙම පුළුවන්ද? නිදාගන්න උට්ටාන වීරියක් විතරයි තියෙන්නේ. නිදාගන්න විතරයි උට්ටාන වීරිය තියෙන්නේ. තරුණයෝ වුණාම පුරුදු වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ධනය ඇත්තෙම නැත්තම් උදෙත් වැඩ කරන්න ඕන. දවාලෙත් වැඩ කරන්න ඕන. හවසත් ටිකක් මේක වෙහෙසෙන්න ඕන, මහන්සි වෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි. මම මේ තරුණ මහත්තුරුන්ට මේ කාරණේ කියලාම ඉතුරු ටිකට යන්න. ඔය දැන් ඔය තියෙන හරි ලඩක්නේ දැන් අර ඕ ලෙවල් එහෙම ඉවරෙච්ච ගමන් මොකද කරන්නේ? නේ මොකක් හරි කෝස් එකක් කරනවලු. සමහරවිට කෝස් කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඒ එතනින්ම ජීවිතේ නවතින්න වගේ හදාගෙන මේක මේ ගෙවල් වලිමුත් කරන ලොකු අපරාධයක්. ඉස්කෝලේ යවන්නෙම මොකේටද? අර විභාගෙට හිටියා කියන්නවත් ඉන්න. ඒ සාමාන්‍ය පෙළ කියලා කියන්නේ
විභාග ලියන්න ඕන එක හිටියා කියන්න හරි ඉන්න ඕන. හැබැයි ඒක හැරවුමක් නෙමේ ජීවිතේ. එක කඩයිමක් පමණයි. බොහෝ දරුවෝ හිතාගෙන ඉන්නවා මේක අපේ හැරවුමක් කියලා. නෑ ඒක කඩයිමක් විතරයි. එනිසා මතක තියාගන්න. ඔය තරුණ කාලය තුල අවුරුදු දැන් නම් අවුරුදු 12 පෙන්නාම හදන්න බෑ. අවුරුදු 12 18 කාල සීමාව තුල මේ අර ඉන්දි ගහට පයින් වයස කියලානේ කියන්නේ. ඉවරනේ පැන්නොත් එහෙම. හරි පරිස්සමෙන් කටයුතු කරන්න. ඔය කාලය තුල තමයි ඔය කාලේ උපදෙස් දෙන්න බෑ. ඔය කාලේ හොඳ නරක තේරෙන්නේ නැහැ කියන්න බෑ. උපදෙස් දෙන හොඳ නරක කියලා දෙන හැම කෙනාම ළමයින්ට පේන්නේ කවුරු වගේද? හතුරෝ වගේ පේන්නේ, තරහකාරයෝ වගේ පේන්නේ. මේක එහෙම නෑ කියලා හිතනවා නම් ගෙවල් වලට ගිහිල්ලා අද ෆෝන් එක කිල්ලන්නකො පුතේ 10ට ඕෆ් කරලා තියන්න කියලා. දරුවෝ පුරුදු වෙන්න ඕනේ. මේක නම් මුළු ලංකාවම පුරුදු වෙන්න ඕන එක. වෙලාවට කණ්ඩ පුරුදු වෙන්න ඕනේ. කවුද වෙලාවට කන්නේ? කවුද හොඳට කන්නේ? කන්නේ එක හරියට කරන්න. මේක කොළු කාලෙම තරුණ කාලෙම පුරුදු වුණාම නිදාගන්න එක හරියට කරන්න. අපිට වෙලාවක් නැත්තෙම මොකේදද? කණ්ඩායි නිදාගන්නයි අපිට වෙලාවක් නැහැ. අපි වෙනුවෙන් කියලා හොරගන්න දෙයට අපිට වෙලාවක් නැහැ. අපිට අපේ කටයුතු වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න බැරි කොට ඒ දුවන ජීවිත බොහෝ දුරට ව්‍යාධීන් වලට පත් වෙන්න පුළුවන්, බොහෝ දුරට අසාර්ථක භාවයන් වලට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය තරුණ කාලය තුල අර විනයෝච සුසික්කිතෝ විනයවත් භාවයත් එක්කම ශිල්ප ශාස්ත්‍ර ටික සකස් කරගන්න. එතකොට ඔය ඉගෙන ගන්න කාලය, දෙමව්පියෝ ළඟ ඉන්න කාලය අවුරුදු 10ක් විතරනේ තියෙන්නේ. අවුරුදු 22න් 23න් පස්සේ අම්මා තාත්තා ගාව රැඳෙන්නේ නැහනේ. ඔය කාලය තුල අම්මා තාත්තා එක්ක ඉන්න. ඔය කාලය තුල ගන්න ඕන කරන ගුරුහරුකම් ටික ගන්න. ඔය කාලය තුල බලන්න තරුණයෙක් නිදාගෙන ඉන්න කොට්ටෝරයක්වත් හොදන්නේ නැහනේ. ඇඳැතිරිල්ලක්වත් සුද්ධ පවිත්‍ර කරගන්නේ නැහැ. ඉතින් කොහොමද අපි මේ නැගිටින්නේ? අපි අර කියනවා නේද රට හදන්න කලින් නිදාගත්ත ඇඳ හදන්න පුරුදු වෙන්න කියලා. රට හදන්න කලින් නිදා ගන්න ඇඳවත් හදන්න පුරුදු වෙලා ඉන්න බෑ. අපි ඉන්න තැන ඔය හොඳට බලන්න අපේ ගෙවල් දොරවල් වල දෙමව්පියෝ නැති වුණාම දරුවෝ පුදුම විදිහට අසරණ වෙනවා. හේතුව වැඩි වියට පත් වෙච්ච දරුවෝ ඉන්නවා සමහර විට අවුරුදු 23යි රෙද්දක් හොදගන්නේ නැහැ. සමහර විට අවුරුදු 24යි තවත් අවුරුද්දට ඇඳුම් ගෙනල්ලා දෙන්න ඕන කවුද? අම්මලා තාත්තලා. ඉතින් ඔය අර මං කියන්නේ අර ෆැන්ටසි ලෝකවල ඉන්න එපා. මේ මහා පොළොවේ පය ගහන්න බලන්න. අවුරුදුනේත් සමග තවත් ප්‍රශ්නයක් තියෙනවා. ශෂිනි පෙරේරා තමයි යොමු කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ, කිසිම කෙනෙකුට වචනයකින්වත් කරදරයක් නොකර ඇත්තටම බොහොම හොඳ පුද්ගලයෙකුට අනවශ්‍ය ලෙස වෙනත් කෙනෙක් විසින් චිත්ත පීඩාවට ලක් කිරීම සහ ඔහුගේ නිදහසට කරදරයක් වන ලෙස හැසිරීම නිසා ඔහුගේ ඉවසීම මේ වන විට වඩාත් උපරිමයෙන් උත්සාහ කර ඇතනම් අනේ පිං සිද්ධ වෙන ඔහුගේ සිත ශක්තිමත් කරගන්නේ කොහොමද කියලා උපදේශයක් ලබා දෙන්න. අපි අර කතා කරපු මාතෘකාව තමයි හැම තැනම තියෙන ප්‍රශ්න. එකම ප්‍රශ්නේදී කාගෙන් හරි යවොත් එහෙම කියන්නේ අනේ අපේ නම් වැරද්දක් වෙන්නේ නැහැ, මේ නිදහසේ ගෙදර ඉන්න දෙන්නේ නැහැ. අර කියන්නේ නැද්ද මේ අර අපිව අවුස්ස ගන්නවා කියලා කියන්නේ නැද්ද? අඩුවෙන් අපිව අවුස්ස ගන්න. අවුස්ස ගන්න එපා. අපිව අවුස්ස ගන්න එපා. ඒකම නෝ වෙන්නේ.
කාටවත් කරදරයක් නොකර මම උදාහරණයට ගන්නද මං කාටද කරදර කරන්නේ මම මොකද්ද කරන වැරද්ද ඒ වුණාට වැඩිපුරම බැනුම් අහනවා කවුද මම මාර මුලිනුත් දේශනා කරේ පැහැදිලි කරේ අර ක්වොලිටි එකක් තියනවද නැද්ද කියන එක බලන්න ඒක පොල් කොම්බයක් නම් මොකද කරන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේම දේශනා කරනවානේ අහවලා මට බැන්නේය ගැහුවේ නින්දා කළේ ඔබ පිළිගත්තොත් විතරයි ඒ ඔබේ වෙන්නේ බාරගත්තොත් විතරක් උන්වහන්සේ කියනවා භාරද්වාජට ගන්න භාග්‍යවතුන් වහන්සේ අහනවනේ නේ අක්‍රෝෂ කරනවා පරිභව කරනකොට එහෙනම් ඔය පොල් කොම්බ දිහා බලන්න එපා කියන්න අපේ හාමුදුරනේ අපි මේ ප්‍රශ්නයක් තියෙනවා මේ නංගි ළඟ අපේ ප්‍රශ්නෙට උත්තර දෙමු ප්‍රශ්නයක් අවසරයි අපේ හාමුදුරුවනේ මේ මගේ හිතේ කාලෙකට නම් තියෙන ප්‍රශ්නයකට පිළිතුරක් බලාපොරොත්තු වෙන තමයි ඔබ වහන්සේට මේ ප්‍රශ්නේ මම යොමු කරන්නේ මම ගොඩක් සතුටින් ජීවත් වෙන කෙනෙක් මගේ ජීවිතේ දුක් වෙන්න කාරණා හරිම අල්ප වශයෙන් තියෙන්නේ හැබැයි සමහර වෙලාවට මට විශාල වශයෙන් පාළුවක් තනිකමක් කනස්සල්ලක් දැනෙනවා මම ගොඩක් මිත්‍රශීලී කෙනෙක් මට ගොඩක් යාළුවෝ ඉන්නවා හැබැයි අර කිව්ව සතුට හරිම తాවකාලිකයි කියලා මට අර හැඟීම නිසා දැනෙනවා මේ හැඟීම නිසාම බැඳීම් ඇති කරගන්න මගේ හිතේ ලොකු බයක් තියෙනවා වගේම බැඳීම් ගැන ලොකු කලකිරීමක් දැනෙනවා මම කැමතියි ඔබ වහන්සේගෙන් මේ හැඟීම යටපත් කරගන්න පිළිතුරක් ලබා ගන්න කිව්වනේ සතුට හරි తాවකාලිකයි කියලා මේ ලෝකේ හැම එකක්ම తాවකාලිකයි නමුත් ඔය මිනිස්සු පොලිමට යනවා එක බමුණෙක් හම්බෙන්න අඬා යන මිනිස්සු hina වෙවි එනවා hina වෙවි යන මිනිස්සු අඬා යනවා අඬා යන මිනිස්සුන්ට බමුණ මොකද්ද කියන්නේ తాවකාලිකයි අඬන එක නවත්තනවා එයින් తాවකාලිකයි hina වෙවි යන මිනිස්සුන්ට මොකද්ද කියන්නේ తాවකාලිකයි තාවකාලිකයි සියල්ල తాවකාලිකයි සියල්ල තාවකාලිකයි ඒ කියන්නේ ලෝකේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තරේ තාවකාලිකයි මේ වෙනස් වෙන දේ තුල හැම ප්‍රශ්නයකටම නෙමෙයි මේ දුක සැප සතුට කියන එක මේ එකම රේඛාවක් මත වේලාවකට ඉස්සෙනවා වේලාවකට පාත් වෙනවා වේලාවකට ඉස්සෙනවා වේලාවකට පාත් වෙනවා ඕකට අපි රැවටෙන එක නෙවෙන්නේ. ආමුදුනේ දැන් මේ ඔය తాවකාලිකයි කියලා එතන කියපු නිසා මේ දවස්වල දැන් ගිය සිකුරාදා ඉඳන් අද වෙනකන් TikTok එක Facebook එක බැලුවාම තියෙන්නේ ආපදාවට ලක් වෙච්ච අය ආපදාවට ලක් වෙච්ච අයට සහන ක්‍රියාත්මක වෙන අය ඊට පස්සේ සමහර වෙලාවට ඒ පැතිවල සිග්නල් තිබුණේ නැහැ දැන් සිග්නල් ඇවිල්ලා අර ඒ නායන අවස්ථාවල වීඩියෝ කරගත්ත ඒවා දැන් අප්ලෝඩ් කරනවා දැන් Facebook එකේ උඩේ ඉඳන් යටට ගියොත් TikTok එකේ උඩේ ඉඳන් යටට ගියොත් තියෙන්නෙම ඇහෙන් කනෙන් අපිට ගන්න දුක්ඛ ශෝකය වේදනාව විතරයි මේක මම හිතන්නේ මේ තාරුණ්‍යයට සමහර වෙලාවට මේක දැකලම මනෝභාවය සමහර වෙලාවට අර ශෝකය කියන ෆීල් එකේ තියෙන්න පුළුවන් ඒක තමන් නැති කරගන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද ඔය ලංකාවේ නම් ඕකත් తాවකාලිකයි සතියනේ ඔය බඩු බෙදෙන ඒවා ඔය හොඳට බලන්නකො මේ සතියෙන් ඕක නවතිනවා ඕක වැඩි කල් තියෙන්නේ නැහැ ලංකාවේ තුල අපි ඇත්ත කතා කරනවා නම් යථාර්ථය ගැන කතා කරනවා නම් අපේ රටේ ඔය හැම දෙයක්ම සතියෙන් හමාරෙන් එනවා නමුත් අර ප්‍රශ්නෙට මුණ දීපු ඔබතුමා කාරණේ මතු කරමු නිසා මම බොහොම වැදගත් විදියට මේක කියන්නේ හරි උමනාවෙන් කියන්නේ මේක නම් తాවකාලික කරගන්න එපා අනේක ගැන හිතන්න දැන් හොඳ රැල්ලක් තියෙනවා ඒ රැල්ල හරි හොඳයි අනේක වෙනුවෙන් ඉදිරිපත් වෙන්න හොඳ රැල්ලක් තියෙනවා දැක්කනේ අර බෝට්ටු ලොරි වල පටවගෙන ගියේ පිට වෙන්න පුදුම සමගියක් තියෙනවා කියලා පේන්නේ නැද්ද
පුදුම එකමුතුව. ඒ කියන්නේ සමහර වෙලාවට දුර පළාත් වලින් වොලන්ටියර්ස්ලා විදිය තමන්ගේ ඇඳුම් ටික තනියම අරගෙන ඇවිල්ලා වැඩ කරනවා. ඔය දැන් මේ වෙනකොට සිරසෙන් ලොරි බර ගානක් යවුවා කිව්වනේ චොපර් වල පටවලානේ. ඔය එකමුතුව ඔය ශක්තිය ඔය බැඳීම පොඩි පොඩි පළුදු ටිකක් තැන් තැන් වල තියෙනවා බේද බින්න කන් ටිකක් තියෙනවා. මේ එක්කහුව වෙච්ච එක මම යෝජනා කරනවා මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ට. තව අවුරුද්දක් අල්ලගෙන යන්න. සහපේ හම්දුරනේ තව කාරණාවක් මම දැක්කා. අර දන් දෙනවා කියන එක අපි දුන්නට පස්සේ ඒක අතේ අපි අපව ඒක ගැන මුකුත් බලාපොරොත්තු නොවි ඒක අත්හැරීම කියන එක මේ දවස් ටිකේ අපි ලංකාවේ හොඳටම දකිනවා. අපි දෙන්නේ කාටද දන්නෙත් නැහැ. ඒක ගන්න කවුද දන්නෙත් නැහැ. හැබැයි දුන්නට පස්සේ ඒක ගැන හොයන්න යන්නෙත් නැහැ. අර තමන්ගේ යුතුයකම වගකීම හරි වටිනවා. ඔය මේ වෙලාවේ මිනිස්සු දෙන්නේ ඇත්තටම ඔය ඒ පූජා බුද්ධියෙන්වත් ඒ මට පිං සිද්ධ ඒවා එහෙම හිතලා නෙමෙයි. ඒ කියන්නේ මේ වෙලාවේ තමයි අර විදර්ශනා කරලම දාණය දෙන්නේ. මිනිස්සු අර දෙනවත් එක්කම අතාරින්න මේ වෙලාවේ. අන්න පුරුදු මං කියන්නේ ඕක ටිකක් දිගටම අරයියන්. ලංකාවේ මිනිස්සු කොහොමත් පරිත්‍යාගශීලී ලංකාවේ මිනිස්සු කොහොමත් හරි ඉක්මනට උණු වෙන જાතියක්. දැන් නිවුස් එකක් ගහන්න මොන හරි ඕන කියලා. පැය භාගයක් යන්න කලින් එක්කව වෙනවා. මේක පිරෙයි කියලා පොඩි ගැටලුවකට තියෙන ඒවා తాවකාලික කරගන්නවා. මේක අපේ රට පුදුම විදියට අගාධයකට යනවා. අපි මේක නගා සිටුවන්න ඕනේ. මේ පාට පක්ෂ ජාති ආගම් කුල ගෝත්‍ර පළාත් සියල්ලම අත මිදලා දැන් ජාතිවාදයක් තියනවද? දැන් නැහැ. දැන් ආගම්වාදයක් තියනවද? දැන් යථාර්ථයේ තේරුම් අරගෙන තියෙනවා. මම යෝජනා කරන්නේ මේක අවුරුද්දක් දෙකක් කොහොම අරගෙන යන්න. මේ බඩු එක්ක අහු කරනක බෙදෙන එක නෙමෙයි. මේ හැඟීම ටික කාලයක් නඩත්තු කරොත් එහෙම අපිට පුළුවන් මේ රට හිතුවට වඩා ඉක්මනට ගොඩනගා ගන්නට. අවසරයි අපි හඳුරන්නේ අපි සාකච්ඡා කරමු මේ රට මීට වඩා හොඳ තැනකට අරගෙන යන්නේ කොහොමද මේ තාරුණ්‍ය හදවතත් අරගෙන. ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අපේ තරුණයෙක් යොමු කරලා තියෙනවා. දැන් අපි අත්හැරීම ගැනම කතා කරපු නිසා ඔහු අහනවා අපෙන් මම කැමතිම දෙයක් මට නැති වෙනවා කියන්නේ මගේ පෙර ආත්මයක අකුසල කර්මයක් ගෙවි යනවා කියන එකද කියලා. ඔය කර්මය හැම එකටම බලපාන්නේ නෑ. ඒවා නේ ඍතුව වෙනස් වීමේදී සමහර විට ඒවා වෙනස් වෙන්න පුළුවන්. කර්මය විපාක දෙන ආකාර වශයෙන් විවිධයිනේ. ඒ නිසා අර සමහරක් වෙලාවටනේ පහන නිමෙනවා. උලම් පාරක් ඇදලා පහන නිමෙන්න පුළුවන්. එක්ක වැටිය පිච්චිලා පහන නිමෙන්න පුළුවන්. එක්ක පොල් තෙල් ඉවර වෙලා පහන නිවෙන්න පුළුවන්. සමහරට වැටියයි පොල් තෙලුයි දෙකම ඉවරලා කටයුත්ත වෙන්න පුළුවන්. කර්මය කියලා රේල් පාරේ බුදියන් හිටියොත් මොකද වෙන්නේ? ඒක මැරලා යනවනේ. සියල්ල කර්මයට බාර දිය නොහැක. ඒක සාපේක්ෂයි අවස්ථානුකූලව. නමුත් අර අපි කැමති දේවල් අපිට නැති වෙන එක මම පෙර කරපු අකුසලයක්ද? අපි කැමති හැම එකක්ම අපිට නැති වෙනවා. අපි දැන් හරි ප්‍රියමනාප විදිහට හරි ඕනෑකමින් වැළඳගෙන තියෙන දේවල් ඒවා නැති වෙන කාලයේ විදිහ වෙනස් වෙයි. උදාහරණයක් විදිහට දැන් අද මේ වැඩසටහන නරඹනකොට මේවට සම්බන්ධ වෙනකොට සමහරට දැන් කාට කෝප්පයක් හදාගෙන තේ එකක් හදාගෙන නේ කේක් කෑල්ලක් බිස්කට් එකක් කකා මේක බලනවා වෙන්න පුළුවන්. ඒක අපි හරි කැමැත්තෙන් කරන වැඩක්. මම දවසක් ලෙඩෙකුට පිරිත් මේ ජීවිතයේ දහස් ගණන් ලෙඩුන්ට පිරිත් කියලා ඇතිනේ. පිරිත් කියන්න ගියා. අර බටේට කැම්බීම් පෝන්න තට්ටින්න. තාත්තා කියනවා කහට ටිකක් බොන්න ඕනලු ටිකක් රස්නෙට. එයාගේ
පුරුද්ද. හැමදාම ආපුවාම තේ කාට ටිකක් බොනවා. ටිකක් රස්නෙට හැබැයි. ඒක කිව්වහම දුව මොකද කරේ? තේ එකක් හදාගෙන ඇවිල්ලා අර 20 30 වතාවක් විතර කෝප්ප දෙකකට මාරු කරලා මොකද කරේ? ඒක නිමුවා. ඒක ඇල් කරා. ඒ කරලා අර බටේට වැකුරුවා. අපි හරි කැමති. දැන් අපි අද ගිහිල්ලා අපිට හිතුනොත් එහෙම නේ අද නිවාඩු දවස උයාගෙන කන්න බෑ එළියට ගිහිල්ලා කනවා කියලා මොකද කරන්නේ? එළියට ගිහිල්ලා මොනවා හරි කනවා. හැබැයි ජීවිතේ දවසක් එනවා අපිට එළියට ගිහින් කනවා තියා කවුරු හරි කටට දැකලා තියෙනවද අර හැන්දෙන් කවන පොවන මිනිස්සු? සමහරු කියනවා පිරිත් කියන්න ගියපුවාම මම මේ කියන්නේ ජීවිතේ දවසක් එනවා අපි කැමැත්තෙන් කරන හැම එකක්ම නවත්තන්න වෙනවා. අකමැත්තෙන් වුණත් නවත්තන්න වෙනවා. සමහරක් දැන් අකමැත්තෙන් කරන දේවල් තියෙන්නේ. අකමැත්තෙන් වුණත් ඒවා කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ඔය වැසිකිලි කැසිකිලි අරයි යන්න අමාරු උදවියට අර පැම්පස් සඳවනවන්නේ. කවුද ඔක කැමැත්තෙන් කරන්නේ? ඒක හරි. කොච්චර පිළිකුල්ද? ඒක දැන් බලනකොට කතා කරනකොට මං කියන්නේ මේ හැම එකකම ටිකක් අර ගැඹුරින් හිතන්න ඕන එකක් තියෙනවා. ඒක සමහර විට මේ අද තියෙන අද නැති වෙන එකක් ගැන එහෙම නෙමෙයි මේක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට ජරාවෙන් ජාතියෙන් පිරිච්ච මේ ජීවිතය මරණයෙන් කෙලවර වෙන්න යන මේ ගමනේ දැන් අපි කැමතිද මේ ඉඳගෙන ඉන්න තැන කෙල ගහන්න කැමතිද? අපි කැමති නැහැ. හැබැයි අකමැති දවසක් එනවා අපි නිදාගෙන ඉන්න ඇඳ ගාව මොකක් හරි එකක් තියාගෙන ඔක කරන්න වෙන්නේ නැද්ද? දැන් සල්ලි තිබ්බ කියලා ඔක නොකර ඉන්න පුළුවන්ද? කියන්න බෑන්ඩ ඔක වෙනස් වෙනවද කියලා. ඔය අපි අකමැති බොහෝ දේවල් සමහර විට අපිට අකමැත්තෙන් වුණත් කරන්න වෙනවා. අපි කැමති බොහෝ දේවල් සමහර විට අකමැත්තෙන් වුණත් අතාරින්න වෙනවා. තව කාරණයක්. මේ යථාර්ථය මම මේ කියන්නේ. සමහරක් දේවල් අපිට නැති වෙනකොට අපි කම්පා වෙනවනේ. පෙර සංසාරේ අපේ පින් කුසල් වල ආනුභාවයෙන් සමහරක් දේවල් අපිට නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් හම්බෙන්න. දැන් ඔය ප්‍රශ්නය අහපු කෙනාට මම මේ කියන්නේ. ඔක වේදනාවක් නම් ඔක පීඩාවක් නම් ඒක ගැටලුවක් නම් දරා ගන්න අමාරුයි නම් මොකද කරන්න ඕන? අතහැරලා දාන්න. අමාරු වෙයි. සංසාරේ කුසල කර්මයන් වල ආනුභාවයෙන් බොහෝ දේවල් මං අයත් කියන්නේ අපිට නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් හම්බෙන්න. ඒ වගේම නෙතු මාධවී අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා අපේ හැමතුරුනේ. අපි හැමෝම අහලා තියෙනවා මරණයෙන් පසු සුගතියේ හෝ දුගතියේ උපදිනවා කියලා. ඒ වගේම මරණය සිදුවන ආකාරය අනුව අපේ සිත ඒ මොහොතේ පිහිටන ආකාරය අනුව එය වෙනස් වෙනවද? ඒ වගේම අපි කොච්චර පින් කළත් හදිස්සි අනුතරකදී හෝ හදිස්සි ස්වභාවික ආපදාවකදී අපගේ මරණය හදිස්සියේ සිදුවන මොහොතේ අපගේ සිත පාලනය කරගන්නේ කොහොමද? එම මොහොතට මුහුණ දෙන විදිහ කොයි ආකාරයෙන්ද කරගෙන යන යුත්තේ? ඊළඟ මොහොතේ අපි මැරෙනවා කියලා දැනෙන මොහොතේ සිත අපි කොහොමද හසුරවන්න ඕනේ? හැම කෙනෙකුටම මරණ බය දැනෙනවනේ. චිත්තක්ෂණයක් ඇතුළත. ඔය සමහරු කියනවා නේද? එයා නිින්දෙන් මැරිලා ඉන්නේ හරි වාසනාවන්තයි කියලා. ඔක කවුද කියලා තියෙන්නේ? මැරිච්ච මිනිස්සෙම කියන්න බෑ මම මැරුණේ වාසනාවන්ත විදිහට කියලා. මරණයට වාසනාවක් අවාසනාවක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මරණම්පි දුක්ඛෝ, මරණය කියන එක අතිශය දුකක්. අපි දන්නවා හොඳටම මැරෙනවා කියලා. ඔයකේ මරණයේ වේදනාව දැනෙන්නේ මරණ මංචකයේදී. ද මංචකය කියපුවාම
ඔය කිව්වන අනතුරක් මැරෙන මොහොතේ අපිට එළොවයි මෙලොවයි දෝලණය වෙනවා. ඒ කියන්නේ එහා පැත්තත් පේනවා මෙහා පැත්තත් පේනවා. ඔක බලන්න ඕනද කාට හරි? බලන්න ඕන නම් මොකද කරන්න ඕන? මැරෙන්න කියනෝ නෙමෙයි. ඒ අත්දැකීම ලබන්න පුළුවන් මැරෙන පුද්ගලයෙකුට විතරයි. ඔතනදී ඇති වෙන වේදනාව ඒ මරණ මංචකේ එළවයි මෝල මෙලොවයි දෝලණය වෙනකොට ඇති වෙන සිතුවිල්ල හරි ප්‍රබලයි. මතකද අර ධම්මික උපාසක මහත්තයා අවසානයේ පණ අදිනකොට දරුවන්ට කියනවනේ ගිහිල්ලා මේ මට බුදුහාමුදුරුවන්ට කියලා හාමුදුරුවෝ එක්කන් එන්න පිරිත් ටිකක් කියන්න. පිරිත් කිය ඉන්නකොට මරණ මංචකේනේ අන්තිම මොහොතේ ධම්මික උපාසක මොකද්ද කියන්නේ? පොඩ්ඩක් ඉන්න කියනවා. කාටද කියන්නේ? ධම්මික උපාසකට කතා කරනවා දිව්‍ය ලෝකවලින් ඇවිල්ලා එන්න අපේ එකට එන්න. යහපත් ආත්මයෙන් කතා කරනවා. ධම්මික උපාසක මොකද්ද කියන්නේ? කාටද ඉන්න කියන්නේ? අර පිරිත් කියනකන් චුට්ටක් ඉන්න. ඒ පැහැදිලිද දැන් ඒ අන්තිම අවස්ථාවේදී එහා පැත්ත මෙහා පැත්ත පේනවා. ධනංජානි සූත්‍ර දේශනාව තුළ හරි අපූර්වට පැහැදිලි වෙනවා මහ විශිෂ්ට දේශනාවක්. ධනංජානි බමුණ සරියුත් හාමුදුරුවන්ගේ හොඳ යාළුවා. යාළුකම කොච්චරද කියනවනම් අන්තිම මොහොතේ පණිවිඩයක් දෙනවා දරුවෝ ලව්වා කියනවා කොහෙන්ද කියන්න සරියුත් හාමුදුරුවන්ට මට හරි අමාරුයි කියලා එන්න කියන්නේ. මේක ඉතින් කවුරුත් මතක තියාගන්න ඕනේ. අපිටත් වෙන්නේ ධනංජානිට වෙච්ච වැඩේමයි. ධනංජානි කියනවා සරියුත් මහරහතන් වහන්සේට හාමුදුරුවනේ මට හරි අමාරුයි මරණ මංචකේ. මගේ කකුල් දෙක පලනවා අදිනවා වගේ වේදනාවක් දැනෙනවා. මගේ හිස දෙපළු කරනවා වගේ වේදනාවක් දැනෙනවා. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? සරියුත් මහරහතන් වහන්සේ. උන්වහන්සේ බලනවා ධනංජානි නරකේ උපදින්න හදන්නේ. ධනංජානිට මේ නරකේ පේන්නේ. ධනංජානිගෙන් නැතුව අපි නිකන් අපට අතට අහු වෙන එකක් ගමු බලන්න. දැකලා තියෙනවද අර සමහරු කියනව නේද දැන් නම් සේලයින් එකක්වත් වැඩ කරන්නේ නැහැ කියලා. කියනව නේද ඔය හුස්ම වැටෙනවා විතරයි කතා බහ මුකුත් නැහැ. මම දැකලා තියෙනවා එහෙම උදවියගේ කනට කරලා දරුවෝ ඇවිල්ලා කතා කරනකොට ඇස්සකින් කඳුළුවක් කෙරෙනවා. මේ හොඳට හැඟීම් දැනීම් තියෙනවා. ඒ වේදනාව විඳිනවා. ධනංජානිත් වේදනා විඳිනකොට පින්වන්ත මහා උත්තමයන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ ධනංජානි මේ නරකයෙන් പ്രേත ලෝකයට പ്രേත ලෝකෙන් තිරිසන් ලෝකයට හිත පිහිටවනවා. මේක කරන්න පුළුවන් ඒ උත්තමයන්ට විතරයි. අවසානයේ කොතනින්ද නවතින්නේ? මම මේ කියන මරණ මංචකයේ තියෙන සිතුවිල්ල හරි වැදගත්. මේවට ඉතින් සංසාරේ පුදුම විදිහට පින් කරලා තියෙන්න ඕනේ. එහෙම තැනකට එන්න. අවසානයේ සරියුත් මහ රහතන් වහන්සේ අරගෙන ගිහිල්ලා බ්‍රහ්ම ලෝකේ පිහිටවනවා. ඒකේ උත්තමයා කරනවා මිසක් අය කාටද කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ හම්බෙන්න ගියාට පස්සේ අහනවා සාරිපුත්‍රේ කොහෙද ගියේ? පස්සේ විස්තරේ කියනවා බුදුහාමුදුරුවන්ට. කියනවා ඇයි ඒ බ්‍රහ්ම ලෝකෙන් නවත්තලා ආවේ? තව ඉවර නෑ මේක. තව ටිකක් හිත පිහිටුවනම් සෝවන් කරන්න තිබ්බනේ. මේ අර පණ ඇද ඇද හිටපු මේ මරණ මංචකයේ තියෙන සිතුවිල්ලේ තියෙන බලවත්කම. එතන තමයි අර
නේ ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ කරන සෑම පින්කමක්ම සසර කෙලවර දුක් නැසලා නිවන් දකින්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම බණ කියන්නේ දිව්‍ය ලෝකේ යන්න බ්‍රහ්ම ලෝකේ යන්න නෙමෙයි. ඒ පින්නත් සරියුත් මහරහතන් වහන්සේ බ්‍රහ්ම ලෝකයට වැඩලා ඉතුරු ටික සම්පූර්ණ කරනවා. ධනංජානිගේ හිත සෝවාන් ඵලෙ පිටවනවා. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපිත් සමග දුරකථනයෙන් සම්බන්ධ වෙනවා බණ්ඩාරගම සිට චන්ද්‍රානි. ඇයටයි මේ අවස්ථාව ලබා දෙන්නේ ඔබේ ප්‍රශ්නය යොමු කරන්නට. බණ්ඩාරගමින් චන්ද්‍රානි තමයි අපිත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වන්නේ. චන්ද්‍රානි සෝම කියනවා. ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. ඔබේ ගැටලුව යොමු කරන්නට පුළුවන් චන්ද්‍රානි. අවසරයි අපේ හාමුදුරුවනේ. හාමුදුරුවනේ මට පුළුවන් විදිහට පුළුවන් තරමට මම ඇත්තරම ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා එහෙමමයි මම ජීවත් වෙන්නේ ගොඩාක් දුරට. මම ඇත්තරම හාමුදුරුවනේ උනට මගේ බලාපොරොත්තු කියන ඒවා මට මහ ලොකු මාලිගා එහෙම නෙමෙයි. මගේ පුංචි මගේ දරුවන්ගේ සතුට ඒ වගේ දේවල් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට කවදාවත් ඒ වගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ නැහැ. මම ඇත්තටම ගොඩක් දුකින් ඉන්නේ. ඒකට මන් නිසා ඇත්තටම මම බෙහෙත් හැමදේම මන් නිසා කවුරුත් සතුටු වෙනවා. කාගේ වුණත් ගැටලුවක් මට කිව්වොත් මම ඒකත් ඒගොල්ලන්ගේ හිත හදනවා. එහෙම කරනවා. ඒ වුණාට ගොඩාක් මට වෙන්නේ දුක හිතෙන දේ. ඇත්තටම ගොඩක් දුක හිතෙන දේවල්. දරුවන්ගේ ප්‍රශ්න ඒ වගේ දේවල් තමයි මට සිද්ධ වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ කියලා මට හැම තිස්සෙම හිතනවා. මම මෙච්චර බුද්ධ ධර්ම මේව කරනවා, පන්සිල් රකින්න හැමදේම කරනවා. ඒ වුණාට මටම මෙහෙම වෙන්නේ ඇයි? මට වැඩි ඇත්තටම ධර්මයෙන් ජීවත් වෙන ඒගොල්ලෝ ගොඩක් මේකෙන් ජීවත් වෙනවා. මටම මෙහෙම වෙන්නේ ඇයි කියලා හඳුනේ මට හැම තිස්සෙම හිතෙනවා. ඔව් චන්ද්‍රානි බොහොම ස්තුතියි අපිත් සමග සම්බන්ධ වුණාට. ඇයිගේ ප්‍රශ්නය මම හිතන්නේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. මම මෙච්චර පින් කරත් ඇයි හැමදාම මටම මෙහෙම වෙන්නේ කියලා. ඇයි මටම මෙහෙම වෙන්නේ? ඕක මටම නෙමෙයි. ඇහුවොත් එහෙම ඇයි අපිටම මෙහෙම වෙන්නේ? මේකට ඔය කෙටිමෙන්ම උත්තරයක් දෙනවට වඩා හොඳයි. දැන් මේ මුළු රටක් ලෝකයක් බලාගෙන ඉන්න හින්දා අපේ අම්මා කිව්වන්නේ අර දරුවෝන්ගෙන් සැනසීමක් නැහැ කියලා. එහෙමනේ කිව්වනේ. බලාපොරොත්තු වුණ විදිහට මොකුත් වෙන්නේ නැහැ කියලා. අර මුලින් කිව්වනේ අර අටලෝ දහමේ කම්පා නොවේ ඉන්න මේ දරුවොත් එක්ක අපේ රටේ දහම් පාසල් තියෙනවානේ. දෙමව්පියෝ දරුවෝ දහම් පාසල් යවන්නෙම සමහර දහම් පාසල් තියෙනවා. දරුවෝ හදන්න ඕනේ. මේක ඉතින් කතා කරනවා නම් ටිකක් දිගයි. නමුත් ඒක මේ මාතෘකාවක් විදිහට හරි වැදගත් එක. මං හිතන්නේ අපි සෝමාවතියෙත් මේක කතා කරා. බොහෝ දෙමව්පියොන්ට දරුවෝ ගැන කම්පාවක් ඇති වෙන්නේ අර බැරි ගහිච්ච කාලෙක. දරුවන්ට හරියන්න වරදින්නේ කාටද? වරදිනවා කියන්නේ මේ තනි වෙන්නේ කවුද? දැක්කද අර පහුගිය දවස්වල ඔය මං ඒ ප්‍රදේශය කියන්නේ නැහැ. ඒක හරි ප්‍රසිද්ධයි. තාත්තා බාත්රූම් එකේ වැටිලා මැරිලා හිටියා. ළමයි 3 දෙනා විදේශ රටවල. අධිකරණ වෛද්‍ය වාර්තාවේ තියෙන අධික ලේ වහනයක් තුලින් පැය ගානක මැරිලා තියෙන්නේ. ඒ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිතේම බලාපොරොත්තු තියාගෙන කැප කරපු දෙමව්පියොන්ට අද වෙලා තියෙනවා දරුවෝ නිසා හූල්ලන්න. ඔතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මම අර දහම් පාසල් ගැන කතා කරේ. බොහෝ දහම් පාසල් තියෙනවනේ දැන්. අර ශිෂ්‍ය නායකකමට දහම් පාසල් වල තියෙන ඒවා. පුදුම පොරයක් අල්ලන්නේ මොකේද? දහම් පාසලේ ශිෂ්‍ය නායකකම ගන්න.
ඒක නිකන් ජනාධිපතිවරණ වගේ. දහම් පාසල ඇතුලේ. එතකොට පන්ති නායකකම ගන්න. බැරි වෙලාවත් දහම් පාසලේ අර තරඟ තියෙනවනේ. ඕකට දරුවා දැම්මේ නැත්තම් එහෙම. දහම් පාසල උගන්වන ගුරුවරුන්ට බයිනෝ. මං ඒ බයින විදිහත් කියන්නද? එවුන්ට ඕනේ උන්ලු දාගන්නේ. කියන්නේ නැද්ද? බැරි වෙලාවත් ත්‍යාග ප්‍රදානෝත්සවයට දරුවා දැම්මේ නැත්තම් එහෙම. භක්ති ගීත වලට ගත්තේ නැත්තම්. භක්ති ගීත එකට දැම්මේ නැත්තම් දායකකමෙන් අස් වෙනවා. ඕන තරම් අත්දැකීම් තියෙනවා මේ රටේ ලෝක. අපේ හාමුදුරුවන්ගෙන් මේක ඇහුවොත් එහෙම උන්වහන්සේලා නම් කර කර කියයි. ඒ කියන්නේ අවසරයි අපේ හාමුදුරුවනේ මේ ආයේ දානේ දෙන්නේ නැහැ කියන තැනට එන්න. දාන්නේ ආගම දහම එපා වෙනවා භක්ති ගීත වලට දරුවා දැම්මේ නැත්තම් එහෙම. මෙව්වනම් මම ඉතින් මේක කියලාම දාන්න. මානසික ලෙඩ. දහම් පාසලට එවන්න ඕනේ අටලෝ දහමේ අකම්පිතව හදාගන්න ඕන දරුවෙක්. දහම් පාසලට එවන්න ඕනේ නේ. එක අම්මා කෙනෙක්වත් තාත්තා කෙනෙක්වත් උගන්ලා තියනවද පුතේ ඔය ගේට්ටුව ගාමී යනකොට සරෙප්පු දෙක ගලවපන්. ඇයි පන්සලට යනකොට සරෙප්පු දෙක ගලවන්න ඕනේ? පළවෙනි වැලි කැටේ පෑගෙනකොට අපිට දැනෙන්න ඕනේ මම මේ අඩිය තියන්නේ තෙරුවන් වැඩ ඉන්න භූමියට. ළමයිට ඕවා දැනෙන්නේ නැහැ. ළමයින්ට දැනෙන්න ඕනේ චෛත්‍ය මළුවට අඩිය තියනකොට හැඟීම ඇති වෙන්න ඕනේ. අම්මලා තාත්තලා කියලා තියනවාද පුතේ බස් එකේ යනකොට කිරියම්මා කෙනෙක් කිරියත්තා කෙනෙක් හිටියොත් සීට් එකක් දීපන්. කවදාවත් ඉස්කෝල් ළමයි ජනේලෙන් බෑග් විසිකලා සීට් එක අල්ලනවා මිසක් කවදාවත් වැඩිහිටියොන්ට සීට් එකක් දෙන්නේ නැහැ. මේ මට්ටමේ ඉඳන් සාරධර්ම පිරිහිච්ච සමාජයක මේ ගොඩක් ඛේදවාචක වෙලා තියෙන්නේ මේක. දැන් තාත්තලාගෙන් අහනකොට කවුරු හරි ගෙදර අම්මා හරි තාත්තා හරි සැරට ඉන්නවලුනේ. එහෙමනේ කියන්නේ. අර මම ටිකක් සැරට ඉන්නවලු. මං අහලා තියෙනවා සමහර දෙමව්පියොන්ගෙන් අපිට කියනවා හාමුදුරුවනේ දරුවෝ ටිකක් දැන් දඩබ්බරයි. මං අහනවා දඩබ්බර වෙනකොට මොකද කරන්නේ? මොකක් වගේ කරනවද? ටිකක් තදේට ඉන්නවලු. කවුද තදේට ඉන්නේ? එක්කෝ අම්මා එක්කෝ තාත්තා. කවදාවත් නේ අර මගේ දුවේ මගේ පුතේ කියලා වැළඳගත් අවදියක් තිබිලා නැහැ. මෙව්ව ගෙවල් වල තියෙන්න ඕනේ. අර මගේ අම්මේ මගේ තාත්තේ කියන හැඟීම දරුවන්ට ඇති වෙලා තියෙන්න ඕනේ. දරුවන්ට පුරුද්දක් තියෙන්න ඕනේ. දෙමව්පියෝ ඒ පුරුද්ද ඇති කරලා තියෙන්න ඕනේ. අම්මා තාත්තගේ වැරදි කියනවා කාත් එක්කද? කවදාවත් කරන්න එපා. තාත්තා අම්මගේ වැරදි කියනවා දරුවොත් එක්ක. අම්මයි තාත්තයි දබර වෙනවා කවුරු ඉස්සරහද? තාත්තා අම්මට නොගැලපෙන වචන වලින් කතා කරනවා කවුරු ඉස්සරහද? කොහෙද ආත්ම ගෞරවයක් රැකලා තියෙන්නේ? කොහෙද අම්මගේ තාත්තගේ හැඟීම ආරක්ෂා වෙලා තියෙන්නේ? සමහර විට සමහර පොලිස් නිලධාරි මහත්තුරු කියනවා මේවා මේ රටේ ඕන තරම් වෙන දේවල්. හාමුදුරුවනේ බඩදරු අම්මලා පොලිසියට එනවලු. ඇයි කියලා අහනකොට ඇද ගහනවලු. කොච්චර ගෙවල් වල ඔය හිංසනය පීඩනය කෑකෝ ගහන එක මිනිස්සු කොච්චර එළියට hina වෙලා හිටියා. දරුවා කුස තුල හැදෙන්නෙත් පරුස වචන අහහා. ඉතින් අපි කොහොමද යහපත් දරුවෙක් හදන්නේ? අර මූල බීජයට වැටෙන්න ඕන වැටලා තියෙන්නේ මොනවාද? ගෙවල් වල පවුල් වල ප්‍රශ්න කතා කරන්නේ කවුරු ඉස්සරහද? දරුවෝ ඉස්සරහ. දරුවන්ට දැනෙන්න ඕනේ අර
අහලා තියෙනව නේද ළමයෙක් හැදෙන්න බලපානෝ ආර්යයි පරිසරයයි සමාජ විද්‍යාව උගන්වන්නේ. අර සත්‍යගුබ්බ ජාතකේ කියනව නේද? අර තාපසාරාමයට වැටුණු ගිරව් කොහොමද කතා කරේ? ඊට පස්සේ හොරු ගාවට වැටිච්ච ගිරව් කොහොමද කතා කරේ? දැන් කල්පනා කරන්න අපි හදපු ගිරව් තාපසාරාමෙද හැදුවේ හොරු ගාවද හැදුවේ? තවත් තරුණයෙක් අපිට ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා අපේ හාමුදුරනේ. එයා කියනවා මම හොඳ රැකියාවක් කරන වයස අවුරුදු 29ක අවිවාහක තරුණයෙක් මහාන වී ශාසනයට එකතු වීමට කාලාන්තරයක සිට කැමැත්තක් තිබුණද දෙමව්පියන් මාගේ රැකියාව සහ ජීවිතය යන දේ යම් කිසි දිනක මේ සියල්ල නැති වී යන දේද අවබෝධයකින් සිටිමි. තවද මාගේ සිත තුළ ගිහි දිවිය අත්හැර පැවිදි දිවියට යෑමට දෙගිඩියාවක් ඇත. නමුත් පොඩි කාලේ ඉඳන්ම මේක මන් තුළ තිබ්බ කැමැත්තක්. මොකක්ද මා කළ යුත්තේ? අවුරුදු 29ක අවිවාහක තරුණයෙක් යොමු කළ ප්‍රශ්නය ගැනයි ඔහු කියනවා ඔහුට පැවිදි වෙන්නටත් ආසාවක් තියෙනවා පොඩි කාලේ ඉඳන්ම. නමුත් මේ වෙදි දෙගිඩියාවකින් ඉන්නේ කුමක්ද මා කළ යුත්තේ කියලා තමයි ස්වාමින් වහන්සේ ප්‍රශ්නය යොමු කරන්නේ. ඔය ටිකක් හරි අර මහ පොළොවේ හිටගෙන ප්‍රශ්න වලට උත්තර දෙනවා නම් හරි සංවේදී කතන්දර. සුද්ධෝදන රජුරුවන්ගේ ඒකායන අරමුණ උනේ මොකද්ද? සක්විති රජ වෙනවා. සක්විති රජ වෙනවා දකින්නනේ. හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම එහෙමයි. දරුවෝ රජ වෙනවා බලන්නයි කැමති. උත්තාවත්තු මනුස්සානම් දරුවෝ කියන්නේ සම්පත. මොන අම්මද තාත්තද කැමතියේ සම්පත වෙන කෙනෙකුට දෙන්න? දෙමව්පියන්ගේ පැත්තෙන් සාධාරණයි. දරුවාගේ පැත්තෙන් දරුවට අවශ්‍යයි. මම දැන් කියන්නේ දමල ගහලා හොරෙන් ගිහිල්ලා මහාන වෙන්න කියලා. එතකොට කයි භාග්‍යවතුන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරේ බෝධිසත්වය හොරෙන්ම කියලා. අවශ්‍යයි අවබෝධය ලබා ගන්න ජීවිතය යථාර්ථය තේරුම් කරගන්න. මම මේ දරුවට කරන හොඳම යෝජනාව තමයි භාග්‍යවතුන් වහන්සේ ඔය කුඩා දරුවන් පැවිදි කිරීමේදී නම් ශික්ෂාපද පනවනවා. දෙමව්පිය අවසරය තියෙන්න ඕන. රාහුල කුමාරයා පැවිදි කරාට පස්සේ සුද්ධෝදන රජුරුවන්ගේ ඉල්ලීමට භාග්‍යවතුන් වහන්සේ හුම්කම් දෙනවා. ඊට පස්සේ සරියුත් මහ රහතන් වහන්සේට දේශනා කරනවා මේ දරුවෝ පැවිදි කරනකොට අර කපුටෙක්වත් එලව ගන්න පුළුවන් මට්ටමේ යමක් කමක් කර කියා ගන්න පුළුවන් මට්ටමේ කුඩා දරුවෝ පැවිදි කිරීමේ දෙලස කරන්න ඕන. නමුත් ඔය දෙමව්පිය අවසරයේ මත සිද්ධ වෙන්න ඕන දේවල් පැවිදි වෙන්න අර කලකිරිලා නම් පැවිදි වෙන්න හදන්න එපා. අවබෝධයෙන් පැවිදි වෙන්න. කලකිරෙන්න අත්දැකීමක් තියෙන්න ඕනේ. ඒ අත්දැකීම අවබෝධයෙන් අරගෙන තියෙන්න ඕනේ. අවබෝධයෙන් පැවිදි වෙන්න. මම කරන යෝජනාව තමයි මම දන්නේ තව දරුවෝ ඉන්නවද? අවිවාහක තරුණ. අවිවාහක නෑ මම සහෝදරයෝ ඉන්නවද? තව පිරිස් ඉන්නවද? පැවිදි වෙන්න හිතෙනවා කියලා කියන්නේ හරි. ඔක ඉතින් සේරටම හිතෙන්නේ නෑනේ. ඔය සිතුවිල්ලම හරි පුණ්‍යවන්තයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ පුණ්‍යවන්ත සිතුවිල්ල සමෘද්ධිමත් වේවා කියලා. අපි තක්ෂිලාට අවස්ථාව දෙන්නටයි සූදානම් අයගේ ප්‍රශ්නය යොමු කරන්නට අපිත් සමග. අවසරයි අපේ හාමුදුරනේ. ඉතින් මේ වර්තමානයේ ඇති වෙලා තියෙන ආපදා තත්ත්වයක් එක්ක අපේ සහෝදර සහෝදරයන්ගේ උසස් පෙළ විභාගය කල් ගිහින් තියෙනවා. ඉතින් එයාගේ සමහර අයගේ ඇඳිවත විතර ඉතුරුලා තියෙන පොත්පත්යේ සියල්ලම නැති වෙලා තියෙනවා. ඉතින් ඒ අයට නැවතත් ශක්තිමත්ව මේ විභාගයට මුහුණ දෙන්න උපදෙසක් ලබා දෙන්න පුළුවන්ද? ඒක බොහොම කාලෝචිතයි. ඒක බරපතල ඛේද වාචකයක්. මේ සමහරට පේපර් එක ලියලිය ඉඳලා ඊළඟ දවසේ පාඩම් කරනකොට ව්‍යසනයේ වෙච්ච දරුවෝ ඉන්නවා. සමහර විට මේ විභාගයට මුහුණ දෙන්න බලාගෙන ව්‍යසනයට ගොදුරු වෙච්ච දරුවෝ ඉන්නවා. සමහර දරුවෝ බේරිලා අම්මා තාත්තා නැති වෙලා ඉන්නවා. දැන් එක විශ්වවිද්‍යාලයක දරුවෙක් මට කියනවා හාමුදුරුවනේ අර
විශ්වවිද්‍යාලේ ඉන්නකොට අම්මයි තාත්තයි අක්කයි අක්කට අර දරුවෙක් ලැබුණාම අම්මා ගාවට එනවනේ මහගේ ගෙදරට එනවනේ. ගෙදරට ඇවිල්ලා ඉතින් ඒ සේරම පස්කන්දට යට වෙලා එම මිනිස්සුන්ගේ විවිධ විදිහට අඳෝනා පිරිච්ච යුගයක් මේ මාසය. ඒ නිසා ඒ දරුවන්ට මම කියන්නේ රටේ ලෝකෙ මිනිස්සු ඕන තරම් බලාගෙන ඉන්නවා ඒ දරුවෝ වෙනුවෙන් මැදිහත් වෙන්න. සහ මේ ප්‍රශ්නෙට උත්තරේ දරුවන්ට දීලා බෑ මේ උත්තරේ දෙන්න ඕන ලෝකෙට. කිසිම දරුවෙක් තනි කරන්න එපා. මම දැක්කාදාර එක දරුවෙක් දකින්නත් ඇති පෙළපොත් වේලනවා පාරේ තියාගෙන. අසරණකම. අවුරුදු 13ක් ඉගෙනගෙන විෂයන් දෙකක් ලියලා ඊළඟ විෂය ලියනකොට සේරම නැති වුණාම එහෙනම් මුළු ලෝකයක් දරුවෝ වෙනුවෙන් ඉන්නවා. රාජ්‍ය මට්ටමින් ඒ තොරතුරු දෙන්න සපයන්න අපේ පින්වත් දානපතිවරු ඉන්නවා. මං හිතන්නේ කිසිම කෙනෙක් දරුවෝ අසරණ කරයි අතරමං කරයි ඒ සිදුවීම් පිළිබඳ බොහොම කනගාටුයි. තාම ජීවිතය අවුරුදු 18යි. එහෙම්මමයි. ඔය විපත්තියම සත්පුරුෂ දරුවනේ සම්පත්තියක් කරගන්න බලන්න. ඔය වැටීමම ජීවිතේ ආරම්භයක් කොට සලකන්න බලන්න. ඔය ඛේද වාචකයම ශක්තියක් කරගන්න බලන්න. අවුරුදු 13ක් ඉස්කෝලේ ගියපු එකට සාධාරණයක් කරන්න. අම්මා තාත්තා නැති වෙලා ඉන්නවනම් අම්මා තාත්තාගේ හීනේ වෙනුවෙන් ඊළඟට වැඩ පටන් ගන්න. සහෝදරයා සහෝදරිය නැති වෙලා ඉන්නවනම් එයාත්තන්ගේ හීනේ වෙනුවෙන් ඊළඟට වැඩ කරන්න පටන් ගන්න. අවුරුදු ගාණක් අපි ඉස්කෝලේ ගියපු අරමුණ විතරක් ඔළුවේ තියාගන්න. ඒ දරුවන්ට කිසිදු උපද්‍රවයක් කිසිදු මානසික පීඩාවක් සිද්ධ නොවේවා කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. අපි ආමුදුනේ දැන් මේ රට මේ වෙලාවේ ඔක්කොම එකට එකතු වෙලා ඉන්න වෙලාවක්. ඒකට ආය අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැන් එකතු වෙමු. කොල්ල කෙල්ල එකතු වෙමු කියලා කියන්න මොනාවක් නැහැ. තමන්ගේ ස්වේච්ඡාවෙන් තමන්ගේ කැමැත්තෙන් හැමෝම ඇවිල්ලා මේ වෙලාවේ වැඩ කරනවා. මේක තවදුරටත් තියාගන්න අපේ මානසිකත්වයේ කොයි වගේ හදා ගන්න ඕනද විශේෂයෙන් තරුණ තරුණියෝ ඒගොල්ලෝ තමයි කියන්නේ අපි තරුණයෝ කියන්නේම රටේ අනාගතය කියලානේ කියන්නේ. ඊට පස්සේ රටක් විදිහට අපි ඔක්කොම එකතු වෙන්න ඕන නේද? ඒකට ඔබ වහන්සේගේ උපදේශක් අවශ්‍යයි මුළු රටම මේ වෙලාවේ බලාගෙන ඉන්න මොහොත. ඔය බොහොම වැදගත් ප්‍රශ්නයක් අපේ රටට. මේ වෙලාවේ අර අපි මුලින්ම සඳහන් කරේ තරුණයෝ එකතු වෙලා ඉන්නවා. තරුණයන්ට පොඩි යෝජනාවක් කරනවා. කාටවත් පාවිච්චි වෙන්න එපා. කාටවත් අහු වෙන්න එපා. ඔය කරන සත්කාර්ය අපි හරි ඉක්මනට පාවිච්චි වෙන්න බලනවනේ. මේක වරදින්න හේතුව ඒකයි. කිසි කෙනෙකුගේ න්‍යාය පත්‍රවලට අහු වෙන්න එපා. කාටවත් මාතෘකා හදන්න දෙන්න එපා. මම මේ මට පැහැදිලි වෙන විදියට බොහොම සරලව කියන්නේ. කාගේවත් අතකොළු වෙන්න එපා. අපි දන්න පිම්පව් අපි දන්න කුසල් අකුසල් අපි දන්න මෛත්‍රී අනුකම්පාව මතනේ දැන් ඔය වෙන්නේ. කාගේවත් සංවිධානයකට නෙමෙයි ඔය වෙන්නේ. ඔය හැඟීම පරිස්සම් කරගන්න. හරි වටිනවා ඔය කම්පා වෙන්න නරකයි ඊළඟ මොහොතේ මොකක් හරි කරලා. දැන් අර අපි බලාපොරොත්තු වෙනවනේ කෘතගුණය කියන එක හරියට බලාපොරොත්තු වෙනවනේ අනිත් පැත්තෙන් එන පිළිතුර මොකද්ද කියන එක. ඇල්ලතුරු වීදුරුවක දෙයක්වත් බලාපොරොත්තු වෙන්නත් එපා. අනෙක තුල මොන අසත්පුරුෂකම් තිබ්බත් තමන් ගාව තියෙන සත්පුරුෂකම නැති කරගන්නත් එපා. ඔය එක්කහු වෙලා ඉන්න එක තවත් එක්කහු වෙමු. ඔය විවිධ දේශපාලන පක්ෂවල තියෙනවා නේද ඔය තරුණ සංවිධාන කියලා. මම සියලු දේශපාලන පක්ෂවලට මේ වෙලාවේ කියන්නේ ඔයත්තන්ගේ
නේ ඒ වගේන් කරන්නේ ඔය පක්ෂ දිනේට යන්නේ එකයි මැයි පෙළ පාලියට යන්නේ එකයි තව මොනවද කරන්නේ? ඒ ඊට අමතරව වෙන දෙයක් කරන්නේ නැහනේ. මේක අපි අර නිල වශයෙන් බල වශයෙන්ම කරනවා නම් තරුණයෝන්ගෙන් වැඩක් ගන්න වෙලාව සියලු දෙනාම එකතු කරන්න. එක ජාතික ප්‍රතිපත්තියකට තරුණයෝ ටික හුරු කරන්න හොඳම වෙලාව. ඇයි ඒ? තරුණයොන්ට හිතිලානේ තියෙන්නේ. දැන් ඔය ඕකනේ කරන්න බැරි. ඒ සිතුවිල්ල ගණ්ඩායි බැරි. දැන් නමුත් හිතිලා තියෙන්නේ. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඒ අර නේ අර ලස්සනට අර පීල්ලට දාන්න තියෙන්නේ. වැඩේ කට්ටියගෙම හිතවල තියෙනවා සද්භාවයෙන් කරන්න හැම එකක්ම. අනෙකගේ දුක, වේදනාව, කඳුල, බඩගින්න අඳුනගන්න જાතියක් හදන එක අමාරුයි. නමුත් දැන් හැදිලා තියෙනවා. ඒ හැඟීම සිතුවිල්ල පහළ වෙලා තියෙනවා. දැන් තියෙන්නේ ඔය මම්මුලා වෙන්න දෙන්නේ නැතුව හරි පාරට දාගෙන යන එක. හරි ප්‍රතිපත්තියකට, හරි ශික්ෂණයකට, හරි විනයකට හුරු කරවන එක. එහෙම වුණොත් ඔය තරුණයෝ තුලින්ම පාසල තුලින්ම විනාශ වෙන දේවල් තියෙනවනේ. අර ඔය හැඟීමම පාසලටත් එන්න ඕන. ඉස්කෝල් එක බලන්නකො ඩෙස් එකක් ගන්න පුළුවන්ද කියලා. කව කට්ට දාලා අල්ලන්නේ නැද්ද අනිත් පැත්තට? ඕක ඉතින් පතුරුම ගහනවනේ නේ. පුටුව තියලා නමන්නේ නැද්ද හාන්සි වෙන්න කියලා? නමනෝ. පාසලක වැසිකිළියකට යන්න පුළුවන්. ඊට පස්සේ පොදු වැසිකිළියකට යන්න පුළුවන්. මේ වෙලාවේ හොඳම දේ තමයි මේක සියලු අපේ රට තියෙන සියලු දේශපාලන සංවිධානවලට රට ගැන හැඟීමෙන් එකතු වෙනවා නම් වෙලාව මොකේටද එකතු වෙන්න ඕන? එක ජාතික ප්‍රතිපත්තියකට. මොකද මේ ඇති වෙලා තියෙන හැඟීම අපත් කරන්න එපා. මේක නැති වුණාට පස්සේ කතා කරලා වැඩක් නැහැ. අර බජාර් භාෂාවෙන් කියනවනම් දැන් හැම එකක්ම කරන්නේ බොක්කෙන්. එහෙම නෙමෙයිද? හරි හැංගීමෙන් කරන්නේ. දැක්කද අර චොපර් එක අදිනවා කොල්ලෝ වතුරේ. මට බාහුබලී චිත්‍රපටිය මතක් වුණේ. ඒ එකමුතුකම ඒ ලංකාවේ මේ ජාති ආගම් ભેදයක් ගෝත්‍රයක් මොකවත් නැහැ. ඒ තරුණ ජවය නිසි විදිහට පාවිච්චි කරන්න හොඳම වෙලාව තමයි මේ ව්‍යසනය. ඒක අපත් කරන්න එපා කියන යෝජනාව මම කරනවා. සෙනුරි මං හිතන්නේ අපිත් සමග දුරකථනයෙන් එකතු වෙලා ඉන්නවා 30 ඉඳන් තමයි අය අපිත් සමග එකතු වන්නේ. සෙනුරි අවසරයි අපේ ස්වාමීන් වහන්සේ. මම මේ අවුරුද්දේ O level ලියන්න ඉන්න කෙනෙක්. ඒ කියන්නේ පෙබරවාරි 17 වෙනිදා මම විභාගෙ ලියනවා. මට සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ එක්සෑම් එකකට ගිහින් වාඩි වුණාම මගේ හිතේ මේ ලොකු බයක් ඇති වෙනවා. මං ගැන මට කන්ෆිඩන්ස් නැති වෙනවා. මොකද්ද ස්වාමීන් වහන්සේ මං ඒකට කරන්න ඕනේ? මේ මං ඒක පාලනය කරගන්නේ කොහොමද? මං ගැන කන්ෆිඩන්ස් නැති කරගන්නේ කොහොමද? විභාග බීතිකාව මං හිතන්නේ මේ හැම කෙනෙකුටම ඇති වෙලත් ඇති දැනටමත් ඇති වෙනවා ඇති. ඔය අපි ඕක අර මනෝවිද්‍යාත්මකවම සාකච්ඡා කරනවා නම් අර අභ්‍යාසය පෙරහුරුවමයි ඕකට උත්තරේ. සතත අභ්‍යාසය. අර බය නැති වෙලා තියෙන්න ඕනේ. ඔකට අපේ ආධ්‍යාත්මය පොඩ්ඩක් සකස් කරගන්න පුළුවන්. මගේ දරුවට යෝජනා කරනවා මේ මුළු රටක් ලෝකයක් වෙනස් කරපු බණපදයක් තමයි මම මේ මුළු රටේම තරුණයන්ට මේක නැවත වාරයක් මතක් කරනවා. හරියට මේ කාලේ තරුණයෝ බණ අහනවනේ. ඒක හරියට කොච්චරද කියනවා නම් සමහරු කියනවා ඒක රැල්ලට අහනවා. ඒක රැල්ලට හරි කමක් නැහැ නේ. ඒක ගහගෙන යන්නේ ඒ රැල්ල කොයි පැත්තටද? කවදාවත් දුගතියට නරකයකට යන්නේ නැහැ. ඒ රැල්ල යන්නේ සුචරිතයටමයි. ඒ රැල්ලේ ප්‍රතිඵල දෙමව්පියෝ මට කියනවා. කොහොමද හාමුදුරුවනේ අවුරුදු ගාණක් වැඳපු නැති දරුවෝ ඇවිල්ලා වඳිනවා.
බිරින්දෑවරු කියනවා හාමුදුරුවනේ මගේ ස්වාමියා බුදුන් වඳිනවා ගෙදර. ඉතින් ඔය රැල්ලට අහු වුණොත් මොකද වෙන්නේ? එහෙම නරකක් වෙන්නේ නැහැ. එහෙනම් මේ රැල්ලට බය වෙන්න එපා කිසි කෙනෙක්. තරුණයොන්ට මේක කොච්චර දැනිලාද කියනවනම් සමහරු කියනවා ඒක හරි මෝඩකමක් කියලා. වෙන මොකක් හරි ආර්ට් එකක් ටැටූ එකක් කරගන්නකොට ඒක හරි ක්‍රියේටිව්. බණපදයක් දැනිලා ඒක ඇඟේ ගහ ගන්නකොට ඒක මෝඩකම නෑ. ඒ තථාගත භාෂිතය දැනිච්ච තරම මම මේ කියන්නේ සමහර විට බණපද 4යි දැනිලා තියෙන්නේ. තව 10ක් විතර කිව්වොත් කොහොම තියේද? මේ බොහෝ තරුණයෝ කියනවා හාමුදුරුවනේ අපි හරිම කැමති අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. මේ ලෝකෙ හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑ. ඒක එදිනදා ජීවිතයට දැනිච්ච විදිහනේ. කවුරුත් මම බණ කියන්නේ මට තේරුණු විදිහට. ඔයත් තේරුම් ගන්න ඔයත්තන්ට තේරෙන ප්‍රමාණයට. ඒක එක එක්කෙනාට විවිධයි, එක එක්කෙනාට වෙනස්. එතකොට තරුණයෝ මෙච්චර මේක වැළඳගෙන හරියට දැන් පුරුදු වෙනවා. මම යෝජනා කරලා තියෙනවා උදේට නැගිට්ටාම බුදුහාමුදුරුවන්ට පැන් වීදුරුවක් පූජා කරන්න. ඕක මම කියනවට කරන්නකෝ. සති 3ක් කරන්න. මේ දරුවෝ අනිවාර්යෙන් මේ කරන්න. ඉගෙන ගන්න දරුවෝ, පොඩි දරුවෝ අර මේක හරි පොඩි වැඩක්. කොච්චර පොඩිද කියනවනම් ඔය පොඩි වීදුරුවක් ගත්තා. ඕකට වතුර ටිකක් දැම්ම බුදුහාමුදුරුවෝ ගාවෙන් තිබ්බ වැන්ද ඔච්චරයි. ඔකට පැය කීයක් යනවද? විනාඩි 2ක් යන්නේ. මේ වීදුරුවට පැන් ටික දාලා භාග්‍යවතුන් වහන්සේට පූජා කරලා අත් දෙක නලලට ගන්නකොට ඇතිවෙන හැඟීම. මගේ බුදුහාමුදුරුවන්ට පැන් පූජාව කරන්නේ. මේ ලෝකේ පුද්ගලික වශයෙන් දන් දීලා ඉහළ මානිසංස ලබන්න පුළුවන් උත්තමයා කවුද? බුදුහාමුදුරුවෝ. තරුණේ කියනවා හාමුදුරුවනේ සති 3ක් විතර කෙරුවලු. කොල්ලා කියනවා සිගරට් එකක් බොනකොටත් දැම්මම මොකදෝ වගේලු. බුද්ධ වත කරන්න. අකුසල් සිතුවිලි පහළ වෙන්නේ නැහැ කවදාවත්. ඒ කටින් ආයේ කුණුහරුපයක්වත් කියන්නේ. හෙට ඉර පායනවා සත්තයි කරලා බලන්න. බුද්ධ වත කරන මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නැහැ. පුදුම විදියට හිත නිමෙනවා. අත්දැකීමෙන් කියන්නේ. උදේට උයනව නේද පුතේ ගෙවල් වල? ඔය මොනා හරි කමක් නැහැ. පීරිසියක් ගන්න. ඔකටනේ මම මේ කියන ඒවා කරන්න බැරිකමද නොකරනකමද? බත් හැඳි භාගයක් විතර දාන්න. පැහෙන හොද්දෙන් හරි කමන්නේ මොන හරි ටිකක් දාගෙන ගිහිල්ලානේ මගේ බුදුහාමුදුරුවන්ට බුද්ධ පූජාව තියන්න. කරලා බලන්නකො වරදීද කියලා. කවදාවත් වරදින්නේ නැහැ. පුදුම විදිහට gedara සැනසීම, හිතේ පිරිසිදුකම. ඇයි බුද්ධ වත කරන්නේ? තව යෝජනාවක් තියෙනවා. හැන්දෑවේ අම්මයි තාත්තයි දරුවෝයි ගෙදර බුදුන් වදින්න. නිකන් කියනවට කරන්නකො මෙව්වා. කවදාවත් ඒ ගෙදර හිතක් රිදෙන්න වචනයක් කියන්නේ. කාට හරි මේක ඉතින් අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි හොඳේ. සැකයක් තියෙනවා නම් කරලා බලන්නකො සති 3. කරලා කියන්න හාමුදුරනේ අපේ ගෙදර ප්‍රශ්න අඩු වෙන්නේ නැහැ කියලා. එහෙනම් බුදුබණ බොරු වෙන්න ඕනේ. ඔය ඒ දරුවියට මම යෝජනා කරන්න සතත අභ්‍යාසයේ යෙදෙන්න. ඊට අමතරව ඔය මානසික පීඩනය, බය නැති වෙයි. හොඳට බුද්ධ වත කරන්න.
පුදුම විදිහේ ධෛර්යයක් ලැබෙයි. අම්මගේ තාත්තගේ ආදරය ඊටත් වඩා ලැබෙයි. හැබැයි අම්මයි තාත්තයි එක්ක වෙලා කරන්න. ළමයින්ට ඔය ප්‍රශ්නේ තියෙන්නේ බය ළමයින්ටත් වඩා අර ගෙදරින් බය කරනවනේ. ළමයාට තියෙන විභාගේ ෆේල් වෙන එක නෙමෙයි ෆේල් වුණොත් ගෙදර කොහොමද ඉන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා මේක ලොකු වගකීමක්. ඒ සේරටම හරියයි. සති 3ක් ඔය මම කියන එක කරලා බලන්න. අඳුරනේ මේ අපිට දුරකථනයෙන් එක අම්මා කෙනෙක් කතා කරලා කිව්වා එයාට මේ වෙලාවේ ප්‍රශ්නය මේ වැඩසටහනට ඉදිරිපත් කරන්න තරම්වත් මානසිකත්වයක් නැහැ කියලා කියනවා. එයාගේ දරුවා දුරකථනයට ඇබ්බැහි වෙලා ඒක අතිශය ඇබ්බැහි වීමක්. ඒක නවත්ත ගන්න බැරි තැන දරුවට පහර දෙන්න සිද්ධ වෙනවා අම්මට. දැන් තියෙන ප්‍රශ්නේ අර පහර දීම නිසා ඇති වෙලා තියෙන මානසික ප්‍රශ්නය. අනේ මම දරුවට ගැහුවනේ. ඒත් මේක නවත්තන්නේ නැහැ නේ කියන තැන් දෙකක ඒ අම්මා ඉන්නේ. වාසයෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔය අදහරි හොඳයි. හැම ප්‍රශ්නයක්ම අපි අර මුලිනුත් කතා කරා. මොක ඛේදවාචකයක් මාතර පැත්තේ තාත්තා කෙනෙක් කියනවා හාමුදුරනේ පොඩි එකා කොටන් ආවලු. ඇයි? ෆෝන් එක ඉල්ලන්න ගිහිල්ලා. ඒ අම්මට මං එකටම කියනවා හරි පරිස්සමට වැඩ කරන්න. ගහලා දරුවෝ හදන්න බෑ. කොතන හරි වැරදිච්ච තැනක් ඇති. ඒක මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ දරුවත් එක්ක ටිකක් කතා කරන්න තිබ්බනම් මේකට හරියට සමහර විට අම්මට උමනාව තිබ්බට දුරකථනය ගන්න තාත්තා මැදිහත් වෙලා ඒක ආපහු දෙනවා. ඔය ප්‍රශ්න ගෙවල් වල තියෙනවනේ. සමහර විට අර මං අර කිව්වේ එක්කෙනෙක් තදට ඉන්නවා එක්කෙනෙක් බුරුලට ඉන්නවා කියලා. ඔක අර බුරුල් පැත්තෙන් තමයි සමහර විට ඕක වෙන්නේ. මම මේ දරුවන්ට ස්වාධීන වෙන්න කියලා කියනවා නෙමෙයි. ඒ දැන් දරුවොත් එක්ක කටයුතු කරනකොට හරි පරිස්සම් වෙන්න ඕන එකටම. එකටම මම මේක ටිකක් බරට තදට කියන්නේ. මොකද ඒ පීඩනය කොතනින් පිට වෙයිද කියලා හිතා ගන්න බෑ. ඒකේ අවසානයේ සමහර විට ඔය ජීවිතයක් වන්දි ගෙවන එක තමයි. එච්චරට මේක බරපතලයි. ගෙවල් වල දරුවෝ කන්නේ නැහැ. ඇයි කියලා අහනකොට ෆෝන් එක ගත්තලු. මේ ඇබ්බැහිවීම මම මුළු මහත් අපේ දරුවන්ට මම මේක ඉස්සරලත් කතා කරා කිව්වා යෝජනා කරන්නේ. අම්මට ඒකට විවිධ උපක්‍රම තියෙනවා ක්‍රමෝපායන් තියෙනවා. මම නම් දකින්නේ ආදරේම විතරයි. ආදරේම විතරයි. ඔය දැන් මද්ද්‍රව්‍ය වලට දරුවෝ ඇබ්බැහි වෙන්නේ ඒක හොඳ ප්‍රශ්නයක්. මම මේ කතා කරලාම ඉවර කරනවා. එක තරුණයෙක් කියනවා හාමුදුරුවනේ මේ අර ඒ තරුණයෝ කියන්නේ ආතල් එකටනේ. ආතල් එකට. මොකක්ද ආතල් එක කියන්නේ? සතුටනේ. ඇයි ආතල් එක පිටින් හොයන්නේ? ඒ අර සතුට ඇතුලේ නැති හින්දා. මද්ද්‍රව්‍ය පාවිච්චි කරන හැම තරුණයෙක්ම බලන්න. එක අම්මා කෙනෙක් කියනවා හාමුදුරුවනේ අපේ දරුවා නම් එහෙම නෑලු. තාත්තා කියන්නේ. අම්මා හැම වෙලේම කටින් බිනවලු. ඒ හින්දා ඒ වගේම බේරගත්ත හැකිලු. දරුවා මද්ද්‍රව්‍ය වලින් බේරගන්න අම්මා මොකද කරන්නේ? කටින් බිනව. ඔය පෞරුෂයට හානි කරන්න එපා දරුවන්ගේ. මේක ඉතින් අර අශ්වයා ගියාට පස්සේ ස්ථාලේ වහලා තේරුමක් නැහැ. ගෙවල් වල පුදුම විදිහට දරුවන්ගේ පෞරුෂයට හානි වෙනවා. හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක් හදන්න පොඩි කාලේ ඉඳන්. ඒ දරුවා අර හැම කෙනෙකුටම තියෙන්න ඕන නේද ආත්ම ගෞරවය කියන එක. ඒ ආත්ම අර පෞරුෂය අභිමානය ආත්ම ගෞරවය කෙලසුනහම තමයි අර හීනමානය ඇති වෙන්නේ. එතකොට තමයි අර වෙන වෙන තැන්වලින් අර සතුට හොයන්න යන්නේ. එතකොට තමයි වෙන වෙන තැන්වලින් තෘප්තිය හොයන්න යන්නේ.
ඒ නිසා මේ වගේ ප්‍රශ්න කවදාවත් දරුවන්ට ගහන්න කරන්න දරුව පීඩාවට පත් කරන්න යන්න එපා. දරුවෝ අපහසුතාවයට පත් කරන්න යන්න එපා. දරුවන්ගේ පෞරුෂය හීන වෙන එකදු වැඩක්වත් කරන්න එපා. උදාහරණයක් විදිහට සමහර දෙමව්පියෝ කියනවා හාමුදුරුවනේ රැට නම් මොකුත් කරනවා කියලා තේරෙන්නේ නැහැ. මම කිව්වා කොහොමද හොයන්නේ? නෑ බලනවලු රෑ 12ටත් ගිහිල්ලා කාමරේ දොර ගාවට ගිහිල්ලා මොකද කරන්නේ කියලා. එහෙම දරුවෝ හදන්න පුළුවන්ද? එහෙනම් මම නැවත නැවත කියන්නේ දරුවන්ගේ පෞරුෂය රකින්න. ඔය ගොඩක් ප්‍රශ්න වලට විසඳුම එතන තියෙනවා. දරුවගේ අභිමානය රකින්න. ඊට පස්සේ අර අපි කියපු දැන් ඔය විදිහට තියෙනවා නම් මම ඒ අම්මට කියනවා පුළුවන් නම් මට ඒ දරුවා යොමු කරන්න. මට හරි අපූර්වට පුළුවන්. එහෙම ඒ අම්මා විතරක් නෙමෙයි. මම මේක විවෘතව ආරාධනාව කරන්නම් සිරසට පිං සිද්ධ වෙන්න. ගැටලු වලට එහෙම නේ අපට ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බැරි දේවල් තියෙනවා, කතා කරන්න බැරි දේවල් තියෙනවා. මොකද අපිත් ආත්ම ගෞරවය රකින්න ඕනේ. අපිත් ඒ පෞරුෂයට හානි කරන්න බෑ. ආචාර ධර්ම ටිකක් තියෙනවා. ඒ දරුවෝ හරි පරිස්සමට අපි ගාවට යොමු කරන්න. ඕවා පොඩි ප්‍රශ්න. හොඳයි මම හිතන්නේ අපිත් සමග මෙතනට පැමිණිලා ඉන්න තරුණියන් පිරිසකට තවත් ප්‍රශ්නයක් යොමු කරන්න අවස්ථාව දෙන්නයි මේ සූදානම්. අවසරයි අපේ හාමුදුරුවනේ. මට තියෙනවා ප්‍රශ්නයක්. අපේ ජීවිතේ හැමදාම ඒකාකාරී විදිහට ගලාගෙන යන්නේ නැහැ. අපි වැඩිපුරම සතුටින් ඉන්න දවස් වගේම දුකින් ඉන්න දවසුත් තියෙනවා. ඒ දුකින් ඉන්න දවස් වලට අපිට සමහර වෙලාවට අසීමාන්තික තනිකමක් දැනෙනවා. එහෙම තනිකමක් දැනෙන්නේ අපි පෙර භවයක කරපු අකුසල කර්මයක් නිසාද? ඒ තනිකමින් මිදෙන්න ක්‍රමයක් තියෙනවද? ඔය මම හිතන්නේ ඔය වගේ ප්‍රශ්නයක් අපි කලින් සාකච්ඡා කරා. මොකක් හරි නැති වෙන්නේ පෙර කරපු අකුසලයකටද කියලා. මේ අපේ දැරිවියගේ ගැටලුව මේ තනිකම දැනෙන්නේ පෙර කරපු අකුසලයකටද කියලා. ඔය එච්චරටම කලකිරිලා මේ එච්චරටම තනි වෙන්න නෑ. ඔය ජීවිතේ තනිකම කියන එක අපිට දැනෙන්නේ අපි කැමති කෙනෙක් අපි ගාවින් නැති වුණාම. අපි ළඟින් හිටපු කෙනෙක් අපි ගාවින් නැති වුණාම. දැන් ඔය දුක නම් ඕකට හේතුව හොයන්නත් එපා. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන මේක ඔය දරුවන්ට තියෙන ලොකු දරුවන්ට තියෙන ප්‍රශ්න මේවා. ඒවා හරි සාධාරණයි. ඒවා අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒවා කතා කරන්න ඕනේ. තනිකම ඒ දරුවන්ට වගේම මුළු ලෝකෙටම මේ වෙලාවේ දෙන පණිවිඩය මිනිස්සු අපිට ඇඟිල්ල දික් කරන්න බලාගෙන ඉන්නේ තනිකම ඇති වෙන්නේ ඒ ළඟ ඉන්න කෙනෙක් අපිට නැති වෙන්නේ අපේ මොකක් හරි වැරද්දක් වුණාම. පොඩි ප්‍රශ්නයක් අහන්නද? අපි අතින් වැරද්දක් වුණාම අපිට දුක හිතෙනවා, අපිට තනි වෙනවා. මිනිස්සු අපිව තනි කරන්නේ අපි හොඳට ඉන්නකොටද අපි අතින් වැරද්දක් වුණාමද? වැරද්දක් වුණාම තනි කරන්නේ එතකොටනේ. අපි අපහසුතාවයට පත් කරන්නේ අපි අතින් වැරද්දක් වුණාම. අපිට අපහාස කරන්නේ වැරද්දක් වුණාම. පුරුදු වෙන්න ඕනේ. කවදාවත් වැරදිච්ච කෙනෙකුට අපහාස කරන්න එපා. දැන් ඔය පොඩි ළමයි බයයිනේ. හිතන්නකො ඉස්කෝලේ ගිහින් එනකොට කුඩේ අමතක වුණා කියලා. අය ගෙදර ඇවිල්ලා කියනවද අමතක වුණා කියලා? කියන්නේ ඇයි? ඒක අර අමතක වුණා වගේම වේදනාවක් විඳින්න වෙනවා. ගෙදර ඇවිල්ලා. සමහර දරුවෝ ඉන්නවා නේ අර අපිට කියනවා මොකක් හරි ප්‍රශ්නයක් වුණාම හාමුදුරනේ ගෙදර කියන්න කෙනෙක් නැහැ. අපේ ගෙදරින් සූදානමක් නැහැ. අපේ අමතක වීම, අතපසු වීම, අපේ වැරද්ද අපිට බැරිවීම බාරගන්න අපේ ප්‍රියයන් සූදානම් නැහැ. අපේ ප්‍රියයන් සූදානම් වෙලා ඉන්නේ මොකේදද?
අපේ සැප අපේ සතුට අපිට හරියන එක අපිට තියෙන එක අපිට ලැබෙන එක ඒ අපි හොඳට ඉන්නකොට විතරයි අසල්වාසිනුත් අපිත් එක්ක හොඳට ඉන්නේ. ඒ නිසා මුළු ලෝකෙටම මම දෙන පණිවිඩය තමයි කෙනෙකුට වැරදුනා මේ මනුස්සයාට අවලාද නගන්න දෙන්න එපා. කාටද වරදින් නැත්තේ? ඕන කෙනෙකුට සෑම ආයතනයකම බලන්න. ඇඟිල්ල දික් කරන්න බලාගෙන නෙමෙයිද ඉන්නේ. දැන් මේ සමහර විට සිරස එහෙම නැතුව ඇති. නමුත් ඔය බොහෝ ආයතනවල එහෙමයි. හැම වෙලේම පුරුදු වෙන්න. ඔය අනේකගේ හොඳ කියන්න, ಗುಣ කියන්න දැන් ඔබතුමාලට හොඳට අත්දැකීම් ඇති. ආරංචි වෙලා තියෙනවද කවදාවත් යාළුවෙක්ගෙන් මේ අරයා ඔයා ගැන ඇවිල්ලා අපූර්වට හොඳ කිව්වා කියලා එහෙම ආරංචි වෙලා තියෙනවද? මේ ඔයා ගැන ಗುಣ කිව්වා කියලා ආරංචි වෙලා තියෙනවද? ආරංචි වෙන්නෙම මොනවාද? අපිට හදපු පද, අපි ගැන කියපු කේලම්, අපිට කියපු ගතු, අපේ අඩුපාඩු. ඕක නවත්තන්න. අනේක වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ අනේකගේ සැප සතුට වෙනුවෙන් කැප කරන්න පුළුවන් අපේ වචනය ඕක කැප කරන්න. අනේකගේ සැප සතුට වෙනුවෙන් අපිට කැප කරන්න පුළුවන් සමහර විට බොහොම පුංචි දෙයක් කරන්න තියෙන. කෙනෙකුගේ ජීවිතයක් ආලෝකමත් වෙන්න. උදාහරණයක් විදිහට මම දැන් අවුරුද්දට බණ 500ක් විතර කියනවනේ ලංකාවේ පිට රටවල් වල. එතකොට මේ මාධ්‍ය ශාස්ත්‍රයට යොමු කරපු අපේ අසංකය්‍ය එක්කන් ඇවිල්ලා බණ කිව්වා අපේ අයියාගේ සම්බන්ධකමට. ඔය ජාතික රූපවාහිනිය වැඩ කරන්නේ. මේ පුංචි දෙයක් නේ. සමහර විට ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. ජීවිතේ හැම කෙනෙකුටම අවස්ථාවක් එනවා කෙනෙක් වෙනුවෙන් පුංචි දෙයක් කරන්න. ඒ පුංචි දේ මිස් කරන්න එපා. හොඳට මතක තියාගන්න. කෙනෙක් වෙනුවෙන් කරන්න බොහොම පුංචි දෙයක් එනවා. ඒ පුංචි දේ කරන්න ජීවිතයක් වෙනස් වෙයි. දැන් අපිත් සමග හන්සි එකතු වෙනවා කුරුණෑගලින් දුරකථනය ඔස්සේ. හන්සි ඔබට පුළුවන් ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. අපේ හාමුදුරනේ ප්‍රශ්න යොමු කරන්නද? ඔව් හන්සි ඔබේ ප්‍රශ්නය යොමු කරන්න. හාමුදුරනේ විවාහය මුලදී හොඳින් ඉන්නවා පවුල් අතර. ඊට පස්සේ විවාහයෙන් ටික කාලයකට පස්සේ ආරවුල ඇති වෙලා දෙන්නීම් ආදී සිද්ධ වෙනවා. මේකත් එක්කලා අද කාලේ තරුණ තරුණියෝ තනියම පිනක් දහමක් කරගෙන ජීවත් වෙලා ඉන්න එක හොඳයි කියන මතයේ ඉන්නවා. මේ ගැන අපේ හාමුදුරන්ගේ අදහස තමයි ඕනේ ඉන්නේ. නෑ ඒක බොහොම එකත් හොඳයි. ඔක මෙහෙම කතා කරමු. මම එක විවාහ වෙලා මුලින් හොඳට ඉන්නවා. නෑ අපි හොඳට කියන්නේ විවාහ ජීවිත දකින්නවා. ඒවා මුලින් හොඳට ඉන්නවා පස්සේ අවුල් වෙනවා. ඒක දැක්කහම නොබැඳින්න හිතෙනවා. කලකිරිලා කසාද බඳින්න තු ඉන්නවා. මෙහෙම ඉන්න එක හොඳයි කියලා. මෙහෙම ඉන්න එක හොඳයි කියලා. ඔය එක බණ මඩුවකින් මම අහනවා. මට ඔන්න මෙතනනුත් අහන්න පුළුවන්. අහන්නේ නැහැ. කොළ දෙකක් යවල අහනවා. විවාහය සාර්ථකද අසාර්ථකද? 4 දෙනෙක් විතරයි 4ක් හරි 7ක් හරි. විවාහය තෘප්තිමත්ද අතෘප්තිමත්ද? තෘප්තිමයි කියන එකට ටික එක දාලා තිබ්බේ. දැන් මට මේක දැනගන්න එපේ තෘප්තිමත් වෙන්න රහස මොකද්ද කියලා. ඒ 7 දෙනා අඳුරගත්තා. මම හුව ඇත්තටම මට ඕක කියන්න මට මේක ලෝකෙට කියන්න ඕනේ. බලනකොට බැඳලා මාස 4ට වැඩි නැහැ. ඒ සියලු දෙනාටම තෘප්තිමත්. දැන් මේ බණහන අම්මලාගෙන් තාත්තලාගෙන් ඇහුවොත් එහෙම මේ දැන් විවාහ වෙලා ඉන්න ස්වාමි පුරුෂයා මතු මත්තෙම පතනවද කියලා. ආමුදුරනේ කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියයි. අපේ තාත්තලාගෙන් ඇහුවොත් එහෙම දැන් ඉන්න බිරිඳ නිවන් දකින්නකම්ම පතනවද කියලා.
ඒ අදහස් මොනවා ඇත්තන්ට කැමති විදිහට ඒවා හිතා ගන්න පුළුවන්. මේ විවාහය දික්කසාදය මං හිතන්නේ ලංකාවේ බර තොගයක් දික්කසාත වෙනවා ඔය නොගැලපීම. ඔය කසාත බඳිනවද නැද්ද කියන එක නෙමේ ගැටලුව, බැඳලා කොහොමද ඉන්නේ කියන එකයි වඩා සුදුසු. පොඩි යෝජනාවක් කරන්නම් කසාද නොබැඳපු විවාහ නොවෙච්ච තරුණ පරම්පරාවට. ඔය ප්‍රශ්න ඇති වෙන්නම පළවෙනි කුණුහරුපේ කියන්න පටන් ගත්තාමනේ. පැහැදිලිද මං කියන එක? මේ පවුල් 800ක් ගැන විතර බලලා තියෙනවා. පස්සේ මම ඇහුවා අර විවාහය අතෘප්තිමයි කියන ගොඩෙනුත් ඇහුවා. කීප දෙනෙක් අරගෙන ඇහුවේ. මං ඇයි ඕක එපා වුනේ කවදායිද? හාමුදුරුවනේ පළවෙනියටම අර කුණුහරුපයක් කියලා බැනපු දවසේ කසාද එපා වෙන්න ගත්තා කිව්වා. පැහැදිලිද මං කියන එක? අර මිනිස්සෙගේ පෞරුෂය හානි වෙන විදිහට, ආත්ම ගෞරවය කෙලසෙන විදිහට කොච්චර නින්දා කරනවදනේ, කොච්චර අවමන් කරනවද? සමහර අම්මලා කියනවා දරුවෝ හින්දා ඉන්නවලු. සමහර තාත්තලා කියනවා මේ පොඩි දරුවෝ පැටව් වඩාගෙන ඇවිල්ලා කියනවා ආමුදුරෝනේ මේ පුංචි දරුවා දාලා මෙයාගේ අම්මා ගියානේ. ඔය මේ කාරණේ කියලා මට විවිධ චෝදනක් තිබ්බා. මම මේ සිංහල ජාතිය වඳ කරන්න හදනවා කසාද බඳින්න නැතුව ඉන්න කියලා. අනේකට ගරු කරන්න බැරි නම්, අනේකගේ මතය ඉවසන්න බැරි නම්, ඒ තමන්ගේ සහකාරයාට සහකාරියට තෝවත් නොකිය ඉන්න බැයි නම්, විවාහ ජීවිතයේ තෘප්තියෙන් ගෙවන්නේ කොහොමද නොගෙවන්නේ කොහොමද කියලා දන්නේ නැත්තම්, ඕවා දන්නේ නැත්තම් කසාද බඳින්න එපා. ඒවා නොදැන බැන්දහම විවාහ වුණාම මොකද වෙන්නේ? අන්නර කියන ප්‍රශ්න, ඒ කියන ගැටලු. එනිසා ඔය බෝධිසත්වයන්ගේ මුළු සංසාරෙම පාද පරිචාරිකා වුණේ කවුද? යශෝදරා. අසංකේය වූ කල්ප ලක්ෂ 4ම සංසාර එකට හිටියේ කාත් එක්කද? යශෝදරත් එක්ක. සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්නේ කාටද? යශෝදරා වගේ ගැහණු. යශෝදරාලා වගේ ගැහණු හම්බෙන්නේ කාටද? සිද්ධාර්ථ. එහෙම වෙන්න. අපේ හම්බුනේ මට තව පොඩි දෙයක් තියෙනවා විසඳ ගන්න. දැන් අපි අහලා තියෙනෝනේ ආනන්තරේ පව්කම් තියෙනවා කියලා. ඒ જાතිය පින්කම් නැත්තහම. දැන් ඔය භාග්‍යවතුන් වහන්සේ අටමහා කුසල් කියලා දේශනා කරන්නේ. නේ ඔය කටින චීවර පූජා, ඒ වැසිකිලි කැසිකිලි පූජා, බුදු පිළිම, ඒ විවිධ කුසල් අෂ්ට පරිස්කාර පූජාවන්. ඔය ආනන්තරේ පාප කර්මයන් වල දැන් අපි එකක් කරන් කතා කරමු. සංඝ භේදය. ඕක ආනන්තරේ වෙන්නේ ඇයි? කරොත් ඒක කොච්චර ඒක කරන එකේ බරපතලකමේ හැටියටනේ සම්බුද්ධ ශාසනයක් විනාශ වෙන්න පුළුවන්. ආනන්තරෙමයි. අම්මා මරණ එක, තාත්තා මරණ එක, මේ ධර්මයේ විසින් තමයි අපි දරාගෙන ඉන්නේ. මේ ධර්මයේ විසින් අපිව උස්සගෙන අපිව අල්ලගෙන රඳවගෙන තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? මේ වගේ අපි තල්ලු කරගෙන මේ අල්ලගෙන ඉන්නේ. පයින්ඩ දෙන්නේ නැහැ සීමාව. ඒ ටික තිබ්බේ නැත්තම් අපි මීට වඩා මේ පව්පින් ටික තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? මේවා මෙහෙම පාලනය කරන්න බෑ. මොනවා කරයිද කියලා හිතා ගන්න. මොනවා කරයිද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා ආනන්තරය පාප කර්ම ඒවනම් කතා කරන්නත් පිළිකුල්. ඔය පින්කම් කරනකොට බලාපොරොත්තු වෙනවා නම් දිව්‍ය ලෝක සැප සම්පත් විමාන පැම්පොකුණු පහළ වෙන්න. එකක් කියලාම ඉන්නම්. ඔය
තියෙනවා නාවා විමානය, පීඨ විමානය අපේ විමානවත්තුවේ මේ සමහර විට අර ආනන්තයන් තරම් බරපතල ඒවා කරන්න ඕනේ නැහැ. පොඩි දෙයක් වතුර දෝතක් පූජා කරපුවාම පැම්පොකුණු විමාන පහළ වෙනවා. දැන් සරියුත් මහ රහතන් වහන්සේ මහ ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථායක මොකද්ද කරේ? මේක තල්පතයි එක පංහිඳයි පූජා කරේ. නිසා අර මනෝ පුබ්බංගමා ධම්මානේ මනෝ සෙට්ටා මනෝමය මනස පූර්ව වෙලා මුල් වෙලා වාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් මේක තතෝනං දුක්ඛමං වේති තතෝනං සුඛමං වේති එක්කෝ චක්කං වහතෝ පදං එහෙම නැත්තම් ඡායාවන්න පායිනි. මනස මුල් වෙලා කරන කියන ඒ වගේ අර දිගපළලේ ස්වභාවය මත එක එක්ක ගුණාගේ පිටිපස්සෙන කරත්ත රෝද දෙක වගේ විඳවන්න වෙනවා. ඒකේ තියෙන සුබ ගුණ යහපත හොඳ මත ඒකේ තියෙන අර කුසලයේ මත හෙවණැල්ල වගේ පිටිපස්සෙන් එනවා. කවදාවත් ඔය කුසල කර්මවල අර භෞතිකමේ වටිනාකමක් නැහැ. ඒ වගේ තක්සේරුවක් නැහැ. ඒ වගේ තියෙන්නේ අර සිතුවිල්ලේ තියෙන ප්‍රබලත්වයේ විතරයි. එච්චරයි. තව ප්‍රශ්නයක් හාමුදුරන්ගෙන් යොමු කරන්න සූදානම්කින් ඉන්නවා. අපි අහමු. මම හිතන්නේ අද දවසේ අවසන් ප්‍රශ්නය තමයි අපි යොමු වන්න සූදානම් වන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි. මගේ ප්‍රශ්නේ තමයි මම දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුවියක්. ඒ වගේම මම රැකියාවක නිරත වෙනවා. ඉතින් මං කාර්යබහුල ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් මට මේ ජීවිතයේ ඇතුලේ මට එන ප්‍රශ්න තියෙනවානේ. ගෙදර ප්‍රශ්න, එතකොට රැකියාව කරන තැන එන ප්‍රශ්න. ඒ ප්‍රශ්න එනකොට මට ඒ දේවල් අමතක කරලා මගේ සුපුරුදු ජීවිතය ගෙනියන්න මට අමාරුයි. මම රෑ නිින්දට යන්නෙත් වැඩ කරන්නෙත් ඒ දේවල් හිත උදාහරණයක් විදිහට මට කෙනෙක් මොන හරි හිත දෙන්න කිව්වොත් ගෙදර අම්මා තාත්තගේ ප්‍රශ්නයක් ආවොත් මට ඒක නොසෑහෙන්න හිතට වද දෙනවා. ඉතින් මම ඔබ වහන්සේගෙන් අහනවා මට ඒ දේවල් අමතක කරලා මගේ දෛනික ජීවිතය සාමාන්‍ය විදිහට සාර්ථක කරගන්න පුළුවන් විදිහට මම හිත හදාගන්නේ කොහොමද? ඔය පියෝකත් මුලින් කතා කරන්නේ අර අක්‍රෝස සෑම අම්ම කෙනෙක්ම අද රෑ නින්දට යන්නේ හෙට උදේ ගැන හිතලද හිතන්නේ නැතුවද? හෙට උදේ ඔළුව තියාගෙන තමයි නිදාගන්නේ. එතකොට සෑම පාසල් යන දරුවෙක්ම අර හෙට උදේ ඉස්කෝලේ යන්න ඕන කියලා හිතාගෙන තමයි නිදාගන්නේ. හැම කෙනෙකුටම විවිධ විදිය මම හිතන්නේ ඔබතුමන්ලට ඔබතුමියන්ලටත් ඇති අර ඔළුව ගිනි අරගෙන තමයි නිදාගන්නේ. දැන් බලන්න ඕන මොකටද ගිනි ගන්න කියලා. එහෙම අරගෙන බලනකොට මේ ඇති දෙයක් නැහැ. එහෙම ලෙහෙලා බලනකොට මොකටද කියලා හිතෙනවා. මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. අපි මොනවාද අපි ගාව තියාගන්න ඕනේ? මිනිස්සු ගාව දැන් අපේ මේ දරුවිය කිව්වේ අර පීඩනය අනේකගෙන් එන ප්‍රශ්න ගෙදර ආයතනේ විශ්වවිද්‍යාලේ වසේරම දරා ගන්න අමාරුයි. ඒ සත්පුරුෂකම් තියෙන උදවිය සත්පුරුෂ දේ දෙනවා. හොඳ යහපත් දේ තියෙන උදවිය යහපත් දේ දෙනවා. අයහපත් දේවල් තියෙන උදවිය අයහපත් දේ දෙනවා. අපි ගාව මොනවාද රඳව ගන්න ඕනේ? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මාලාකාරය කැලේට ගිහිල්ලා නේ පුප්ප වගේ අපූර්වට උගන්වන්න. මල් කඩනකොට තැලිච්ච පොඩි වෙච්ච සේරමනේ ගේන්නේ. මම යෝජනා කරනවා හොඳ මල් ටිකක් එක්කව කරලා ලස්සන මල් මාලාවක් හදන්න. එච්චරයි. හොඳ මල් ටිකක් එක්කව කරලා ලස්සන මල් මාලාවක් හදන්න. ඒ මල් ටික හරි සුවඳයි. අර තැලිච්ච පොඩි වෙච්ච ටික
අයින් කරලා දාන්න. ජීවිතේම සැනසීමෙන් ඉන්න පුළුවන්.